සියලු දෙනාට සුබ උදෑසනක්. අද දවසේ අපි කළමනාකරණයේ විෂය යටතේ තවත් වැදගත් මාතෘකා දෙකක් කතා කරනවා. අභිප්‍රේරණය සහ sannivedana. අභිප්‍රේරණය සහ sannivedana මේක ඇත්තටම කළමනාකරන විෂය වගේම පුද්ගලයෙකුට ආයතනයක් කළමනාකරණය කිරීමේදී ආයතනයක් තමන්ගේ අරමුණු හා පරමාර්ථ කරා රැගෙන යාමේදී අතිශය වැදගත් මාතෘකා දෙකක්. අතිශය වැදගත් මාතෘකා දෙකක්. මොකද ව්‍යාපාරයක සේවකයන් කොහොමද ව්‍යාපාරය තුළ උනන්දුවෙන් කටයුතු කරන්නේ? ඒ සඳහා අපිට අවශ්‍යයි අභිප්‍රේරණය. ඒ වගේම තමයි ව්‍යාපාරයක කටයුතු කෙරෙහි ව්‍යාපාරිකයන් සේවකයන් ඇදබැඳ තබා ගන්න, ඒ වගේම ව්‍යාපාරයට ඇල්මක් දක්වන පාර්ශ්වයන් සමග සම්බන්ධතා පවත්වන්න අපිට sannivedanaya හරි වැදගත්. ඒක නිසා අතිශය වැදගත්. ඒ වගේම නැතුවම බැරි මාතෘකාවක් තමයි sannivedanaya. ඉතින් අභිප්‍රේරණය සහ sannivedanaya කියන කොටස් දෙකම. අපි පටන් ගමු අභිප්‍රේරණය. සාමාන්‍යයෙන් ඔයාලට හැඟෙන විදිහට අභිප්‍රේරණය කියන්නේ මොන වගේ දෙයක්ද? අභිප්‍රේරණය කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් දැන් අපි කතා කරනවා මේ කළමනාකරණය පුරාවටම ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ විවිධ අරමුණු හා පරමාර්ථ පෙරදරි කරගෙන. ව්‍යාපාරයක විවිධ අරමුණු හා පරමාර්ථ පෙරදරි කරගෙන එම අරමුණු හා පරමාර්ථ ඉටු කරවා ගන්න. ව්‍යාපාරයක අරමුණු හා පරමාර්ථ ඉටු කරවා ගන්න. එතකොට මේ අරමුණු හා පරමාර්ථ ඉටු කරවා ගැනීමේදී අපිට ආයතනයේ වැඩ කරන සේවකයා ව්‍යාපාරය තුළ හැසිරෙන විදිය හරි වැදගත්. අපිත් එක්කින්න අපේ සේවකයන් ව්‍යාපාරය තුළ කොහොමද හැසිරෙන්නේ කියන එක අතිශය වැදගත්. එතකොට මේ ව්‍යාපාරයේ විවිධ ක්‍රියාකාරකම් කරන මට්ටමට ව්‍යාපාරයේ වැඩ කරන පුද්ගලයින්ගේ සේවකයින්ගේ මනස පොළඹවන මනෝමය බලවේගයක් තමයි මේ අභිප්‍රේරණය කියන්නේ. සරලව ගත්තොත් දැන් මම ආයතනයක වැඩ කරනවා නම් මම කැමැත්තෙන් උවමනාවෙන් කැපවීමෙන් වැඩ කරන මට්ටමට මා තුළ තිබෙන මනෝමය පෙළඹීම තමයි මේ අභිප්‍රේරණය කියලා කියන්නේ. කැමැත්තෙන් වැඩේ කරන්න ඕනේ, බලෙන් නෙවෙයි. මම හිතලා උවමනාවෙන් මා මේක කළ යුතුමයි කියන හැඟීමෙන් වැඩ කරන, එහෙම නැත්නම් වැඩ කරන්න පොළඹවන බලවේගයක් තමයි අභිප්‍රේරණය කියලා කියන්නේ. එතකොට මේ පුද්ගලයන් අභිප්‍රේරණය ඇතැම් අය નિરાයාසයෙන්ම අභිප්‍රේරණය වෙනවා. දැන් අපි හිතමු පන්තියක කියලා. පන්තියක දරුවන් ඊටමත් කැමැත්තෙන් උවමනාවෙන් කැපවීමෙන් වැඩ කරනවා නම් අපි දකින්නේ ඒ දරුවා තුළ ඒ අධ්‍යාපනයේට අභිප්‍රේරණයක් තියෙනවා. අධ්‍යාපනයෙන් එයා අභිප්‍රේරණය වෙනවා. ඒතර අභිප්‍රේරණය කියන්නේ යම් වැඩකට කෙනෙකු පොළඹවන මානසික බලවේගය. ඒතර අපේ උත්සාහය දරුවනේ ඒ මනෝමය බලපෑම, මේ හැඟීම සිත් තුළ ජනිත කරවීම. පැහැදිලිද? පුද්ගලයන්ගේ සිත් තුළ ඒ වැඩේ ඉටු කරන, වැඩේ කරවන මානසික බලවේගයක් ජනිත කරවන බලවේගයක් තමයි, මානසික තත්වයක් තමයි අභිප්‍රේරණය කියලා කියන්නේ. පැහැදිලිද? අභිප්‍රේරණය කියලා කියන්නේ. එතකොට දැන් ඔයාලා බලන්නකෝ, දැන් අපි පුද්ගලයෝද කීප දෙනෙක් ගත්තම කෙනෙක් හොඳට කොණ්ඩේ කපලා පිරිසිදුවට ඇඳුම් මැදලා එහෙම ජීවත් වෙනවා පුළුවන්. හැබැයි තව කෙනෙක් ඒක නොසලකා ආවට ගියාට වගේ දැක්කම කිසි ප්‍රසන්න භාවයක් නැතුව ජීවත් වෙනවා. එතකොට ඒ දෙන්නගේ අවශ්‍යතාවයන් තෘප්තිමත් කරගන්න අභිප්‍රේරණය වෙලා තිබෙන ආකාරය තමයි ඒක. එතකොට අපේ මිනිස් ජීවිතය පවත්වාගෙන යෑමේදී අපිටත් තියෙන විවිධ අවශ්‍යතා සහ උවමනාවන්. එතන මේ අවශ්‍යතා සහ උවමනාවන්
මත තමයි අපි අභිප්‍රේරණය වෙන්නේ. දැන් ඔයාලා හිතන්න කුසගින්න බඩගින්න වැඩිපුර දැනෙන විට ඒ පුද්ගලයින් අතෘප්තිමත් ස්වභාවයක ඉන්න පුළුවන්. මානසික පීඩනයක ඉන්න පුළුවන්. ඉන්නම බෑ. එතකොට මේ මිනිස් අවශ්‍යතා සහ උවමනාවන් සපුරා ගන්න, තෘප්තිමත් කරගන්න, ළඟා කරගන්න එකිනෙකාට විවිධාකාර මට්ටම් වලින් තමයි පුළුවන් වෙන්නේ. එතකොට ඒ අවශ්‍යතා සහ උවමනාවන් අපි සපුරා ගැනීමේදී මේ පුද්ගලයන් සතුටටපත් වෙනවා. එහෙම නැත්නම් තෘප්තිමත් භාවයටපත් වෙනවා. එතකොට ඒ වගේම ඉටු කරගන්න බැරි වුණාම පීඩනයක් තියෙනවානේ. මානසික අවපීඩනයක් තියෙනවා කියලා අපි කියන්නේ. එතකොට ඒක ඇතැම් විට දරා ගන්න බෑ කෙනෙකුට. දැන් බලන්න ඔය එක එක ඩ්‍රග්ස් වලට පුරුදු වෙච්ච අය. එතකොට ඒක නැති වෙනකොට උන්ට ඉන්න බෑ මානසික අවපීඩනයක්. සමහරව සියදිවි හානි කරගන්න මට්ටමේ අවපීඩනය ඔඩු දුවනවා වැඩි වෙනවා. ඒක නිසා මෙන්න මේ ශාරීරික සුවතා මානසික සෞඛ්‍යම සමාජ සම්බන්ධතා පවත්වාගෙන යන ජීවිතයේ ඉහළ මට්ටමකින් ගුණාත්මක භාවයකින් යුතුව පවත්වාගෙන යන්න මේ පුද්ගලයා තුළ තිබෙන අභිප්‍රේරණය අවශ්‍ය වෙනවා. එතකොට මේ අවශ්‍යතා තෘප්තිමත් කරලීම සඳහා මොනවද තියෙන්න ඕනේ? අනිවාර්යයෙන්ම අභිප්‍රේරණයක් තියෙන්න ඕන. දැන් අපි දැන් මෙහෙම හිතන්නකෝ සිතේ තමන් අපේක්ෂා කරන මට්ටමේ රැකියාවක් කරනකොට කෙනෙකුට තිබෙන සතුට අභිප්‍රේරණය මානසික ඒකාග්‍රතාවය එහෙම නැත්නම් මානසික බලවේගය සාමාන්‍යයෙන් අසතුටෙන් අතෘප්තියෙන් අපහසුයෙන් රැකියාවක් කරන පුද්ගලයාට තියෙනවද? නැහැ නේද? ඒක නිසා මේ පුද්ගලයා රැකියාව තුළත් අභිප්‍රේරණය වෙනවා. මට මතකයි දැන් එයා කළමනාකරුවෙක් ඔහු කියනවා ඔහු රැකියාවට ගියේ ඒ රැකියාවට ගියේ ටයි එක දාන්න තියෙන ආසාවට කියලා. සමහර දූල ඉන්නවා සාරියක් ඇඳලා යන ජොබ් එකකට යන්න කැමති. එතකොට මේ රැකියාව තුළ අපි අභිප්‍රේරණය වෙනවා ඒකේ තියෙන එක එක ඒ රැකියාවට අපි අඳින ඇඳුම මත තනතුර මත ලැබෙන වැටුප මත පිළිගැනීම මත දැන් බලන්නකෝ ඉහළ වැටුපක් ලබන පෞද්ගලිකාංශයේ සේවය කරන පුද්ගලයෙක් ඊට වඩා අඩු වැටුපක් ලබන රජයේ ජොබ් එකකට එන්න කැමතියි. එහෙම ආපුවා ඕන තරම් ඉන්නවා. එතන මොකක්ද එතන හේතුව? එයා වැටුපට වඩා සමාජයෙන් ලබන ගෞරවය හරි පිළිගැනීම හරි නැත්නම් රැකියාවේ ස්ථිරභාවය හරි මොනවා හරි දෙයක් බලාපොරොත්තු වෙන රාජ්‍ය සේවයට පැමිණීමේදී. එතන ඒකත් එක්තරා අභිප්‍රේරණයක්. ඒක නිසා මේ අභිප්‍රේරණය වීම විවිධ පුද්ගලයන් විවිධ ආකාරයෙන් සිද්ධ වෙනවා. විවිධ පුද්ගලයන් විවිධ ආකාරයෙන් සිදු කර ගන්නවා. එහෙම අභිප්‍රේරණය වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. එතකොට අභිප්‍රේරණය මත තමයි සේවකයන්ගේ කාර්ය සාධනය තීරණය වෙන්නේ. දැන් ආයතනයක අනිවාර්යෙන් අපි ඉගෙන ගත්තා දැක්මක් තියෙනවා මෙහෙවරක් තියෙනවා අරමුණු හා පරමාර්ථ තියෙනවා මතක ඇතිනේ ඈ එතකොට මේවා ළඟා කරගද්දි මගේ ආයතනේ මගේ සේවකයන් කැමැත්තෙන් හැඟීමකින් කාර්යක්ෂමව සඵලදායී ලෙස කාර්යයන් ඉටු කළොත් තමයි මගේ අරමුණට යන්න ඕනේ. එහෙනම් ඒ මට්ටමින් වැඩ කරන්න ඒ සේවකයන්ගේ මානසික පෙළඹීමක් තියෙන්න ඕන. එතකොට අනුගමනය කරන ක්‍රියාවේ ක්‍රියාරම්භක බලය අභිප්‍රේරණය කියලා අපි කියනවා. වැඩක් කරනකොට ඒ වැඩේ කරන වැඩේ ආරම්භ කරන්න එහෙම නැත්නම් ක්‍රියාරම්භක බලය කියලා අපි කියනවා අභිප්‍රේරණය. එතකොට සේවකයන්ගේ කාර්ය සාධනය සඳහා වුන් තුල තියෙන සකැමැත්ත වැදගත්. සකැමැත්ත බයෙන් නෙමෙයි කරවන්න ඕනේ. බයෙන් නෙමෙයි කරවන්න ඕනේ කැමැත්තෙන්. පැහැදිලිද? එතකොට මේ තමන්ගේ කැමැත්ත සකැමැත්ත ඇති වෙන්නේ මොනවා මතද? එතකොට අභිප්‍රේරණය මත. අභිප්‍රේරණය මත සමහර කෙනෙකුට මෙහෙම වෙන්නත් පුළුවන්. දැන් සාමාන්‍ය පුතේ අපි කියන්නේ සරල ජීවිත ගත්තාම හරි සැහැල්ලුයි කියලා අපි කියනවා.
හැබැයි මේ සරල ජීවිතයේ සැහැල්ලුයි කියලා දැනගන්න ටික ජීවිතේ සංකීර්ණ වෙන්නත් ඕනේ. දැන් අපි හිතමු ෆෝන් එකක් කියලා ෆෝන් බත දැන් අපි වාග් ගත්තොත් අපිට කාර්ය බහුල භාවය මත ෆෝන් එකත් එක්ක වුණ සමහර ෆෝන් එක කරදරයක්. ජංගම දුරකථනය කියන කරදරයක්. හැබැයි කරදරයක් කියලා දැනගෙන ඉන්න අර කාර්ය බහුල භාවය, වැඩ අධික භාවය, ඒ වගේ මට්ටමක් එන්න පුළුවන්. එතකොට ටෙලිෆෝන් දැන් සමහර අපිත් එක්ක වැඩ කරන බහුතරයක් කියනවා ටෙලිෆෝන් වැඩ කරන්නේ නැත්නම් කියලා දවස් දෙක ඉන්න දෙන්න නම් හොඳයි කියලා. ඒතර මොකද්ද මේ කියන්නේ? අර සංකීර්ණ භාවයට ආවට පස්සේ සරල භාවයේ වැදගත්කම තියෙනවා. ඒතර සමහර අය ඉන්නවා හරි සරලව සිතනවා, සරලව දකිනවා, සරලව කටයුතු කරනවා. එතකොට සමහරවිට ඒකෙම අභිප්‍රේරණයක් ඇති වෙනවා. ඒ නිසා මේක කොහොමද කියන එක අපිට හරියටම කියන්න බෑ. 100%ක් නිවැරදිව කියන්න බෑ. හැබැයි අපි කියනවා කාර්ය සාධනය සඳහා වැඩක් කරන්න ඔවුන් තුල තියෙන ස්වකැමැත්ත. ස්වකැමැත්තකුමයි කාගේ බලපෑමක් නෙවෙයි. ඒක තමයි හදන්න ඕන. බලපෑමට කරන වැඩේ ඵලදායීභාවය අඩුයි. බලපෑම් කරලා ෆෝස් කරලා කරපම් මේක කියලා දඬුවම් කරලා ලබා ගන්නා කාර්ය බොහෝ වෙලාවට ඵලදායීභාවයෙන් අඩු වෙන්න පුළුවන්. ඒක නිසා වැඩේ කෙරෙන්න ඕනේ ස්වකැමැත්තෙන්, තමන්ගේ කැමැත්තෙන්. එහෙම වුණාම තමයි අපි කියන්නේ නියම අභිප්‍රේරණයක් තියෙන තරම. එතකොට මේ හුවාං සහ වොස් කියලා මෙන්න මේ කළමනාකරණය පිළිබඳ අදහස් දක්වපු චින්තකයන් කියන අභිප්‍රේරණය සංරචක හතරක් මත රඳා පවතිනවා කියලා. සංරචක හතරක්. එකක් තමයි අවධානය. දැන් මේක අපි ඇත්තටම දකින්න දැන් අපි ආයතනවල අපි කළමනාකරුවෝනේ. අපි දකිනවා අපි සේවකයන් කෙරෙහි තිබෙන අවධානය. සේවකයන් කෙරෙහි අවධානය කියන්නේ ඒගොල්ලෝ ගැන හොයලා බලනවා. ඒගොල්ලන්ගේ උපන්දිනේට අපි විශ් කරනවා, සුබ පතනවා, අපිට තෑග්ගක් කරන් දෙනවා. ඒගොල්ලෝ වැඩක් කළාම හොඳයි කියලා කියනවා. ඔය වගේ ඒගොල්ලෝ කෙරෙහි අපි තබන අවධානය දිහා බැලුවම අවධානය වැඩි වෙන්න ඒගොල්ලෝ ඒකෙන් තෘප්තිපතන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ අපි හැමෝම කැමති පුතේ අපි කෙරෙහි හිතනවා නම් කෙනෙක්. මේක සාමාන්‍යයෙන් ඔයාලා නිකන් හිමින් හිතලා බලන්න අපි කෙරෙහි හිතනවා නම් අපි මොනවද කරන්නේ වැඩ කරනවද හොඳින් වැඩ කරනවද එහෙම නැත්නම් අපි කන්නේ බොනවද ඒ වගේ එහෙම සැලකිල්ලක් තියෙනකොට ඔවුන් ඒ පිළිබඳ සතුටටපත් වෙනවා. ඒ කියන්නේ සතුටටපත් වෙනවා කියන්නේ අභිප්‍රේරණය කැමැත්ත තියෙනවා. ඒ වගේම අදාළත්වය කරන වැඩේට කොච්චර අදාළ භාවයක් තිබෙනවද? අදාළත්වය කියන්නේ දැන් මම කරන කාර්ය මගේ අරමුණට කොච්චර අවශ්‍යද? මෙන්න මේක වැදගත් වෙනවා. දැන් අපි තියනවානේ අපි තුමු දැන් පාඩම් කරනකොට විභාගයට අදාළ වෙනවද නැද්ද? දැන් ඔයාලට තව තියෙන්නේ මාස එකමාරයි හරියටම. විභාගෙ තියෙන්නේ 25 26 ජූලි මාසේ 29 30 තමයි. 25 26 වගේ මට මතකයි. එතකොට හරියට මාසෙකමාරයි. එතකොට දැන් ඔයාලා කරන හැම වැඩක්ම මොකද්ද වෙන්න ඕනේ? විභාගයට අදාළ වෙන්නේ. එතකොට තමයි AB වලින් පාස් වෙන්න පුළුවන්. AB වලින් පාස් වෙන්න පුළුවන්. ඒ වගේම විශ්වාසයක් තියෙන්න ඕන. දැන් මම කරන වැඩේ ඒක නිවැරදිව කරනවා. කරන වැඩේ නිවැරදි ආයතනයේ ආරමුණු තහ එකඟයි කියන විශ්වාසයක් මට තියෙනවා. ඒ විශ්වාසය තුළ මේ අපි අභිප්‍රේරණය වෙනවා. යමක් අවිශ්වාසයෙන් කරනකොට හිතේ දෙගිඩියාව. හිතේ කිසි පැහැදිලි බවක් නැහැ. නිරවුල් බවක් නැහැ. පාස් වෙයිද නැද්ද? පාඩම් අපිට මේක හරිද වැරදිද? ඒ වගේ කිසි විශ්වාසයකින් තොරව කටයුතු කරනවට වඩා විශ්වාසයකින් කටයුතු කරනකොට ඒකේ තියෙන තෘප්තිමත් භාවය වැඩි. ඒ වගේම තෘප්තිය, සතුට. දැන් අපි කියන පුතේ දැන් ඔයාලට ඇත්තටම ගන්න තියෙන උදාහරණ අධ්‍යයනයනේ ඇත්තටම අපිට. අධ්‍යයනය සහ අධ්‍යයනය
අධ්‍යයන පරිසරයේ වටා පවතින දේවල් තමයි ඔයාලට දැන් ඔයාගේ ඔළුවට එන්නේ අපි කතා කරලා. මම මගේ පරිසරයේ තියෙන දෙයක් කිව්වට ඔයාට ඒක බැඳෙන්නේ නැහැ. මොකද ඒක ගැන අවබෝධයක් නැහැ. එතකොට දැන් අපි කරන දේ තෘප්තියෙන් කරන්න ඕනේ. දැන් සමහරවල් අපි හිතුවොත් ඉගෙන ගන්න එක වදයක් කියලා අපිට ඉගෙන ගන්න එපා වෙනවා. හැබැයි අපි ඉගෙන ගන්න එක තෘප්තියෙන් කරනවා. සතුටෙන් කරනවා. ඉගෙන ගැනීම තුළ එන්ජොයි කරනවා අපි. මං නිතරම යමක් අලුතෙන් ඉගෙන ගන්නවා. හොඳට මතක තියාගන්න පුතේ අපි මේ ඉගෙන ගන්න හැම අකුරක් නෑරම ඔයාලගේ ජීවිතේ ඔයාලගේ වෘත්තීය ජීවිතය තුළ කවදා හෝ කොතැනක හෝ වැදගත් වෙනවා. දැන් මම මගේ රැකියා ජීවිතය ගතත් අවුරුදු 33ක් වෙනවා. එතකොට රාජ්‍ය සේවයේ දැන් ගණකාධිකාරීවරයෙක් විදියට මම අවුරුදු 23ක් වෙනවා. 24ක් වෙනවා 25 යන්නේ. එතකොට දැන් ආයතනයක් බහරව කටයුතු කරනවා. එතකොට මේ හැම තැනකදීම අපි දැකපු දේ තමයි අපි ඉගෙන ගන්න මොකටද රැකියාවක් කරන. අපි බහුතරය අමතක කරනවානේ පුතේ. අපි ඉගෙන ගන්න මොකටද රැකියාවක් කරන්න. ඉගෙන ගන්න මට්ටම මත මොකද වෙන්නේ රැකියාව තීරණය වෙනවා. ඒක නිසා අපි කරන දේ ඉගෙන දැන් මේ වෙලාව ඉගෙන ගන්න එක නයි ඉගෙන ගන්න එක තෘප්තිය. රැකියාවක් කරාදී රැකියාව තෘප්තියෙන් කරනවා. දැන් අපි මෙහෙම හිතන්නකෝ. මම කරන වැඩේ මා කළ යුතු වැඩක්සේ හිතුවොත් අපි ඒක එන්ජොයි කරනවානේ. මම කරන්න ඕනේ වැඩේ මම කළ යුතු වැඩක්. යුතුයකමක් කියලා සලකනවා. ඒක වදයක් කියලා සැලකුවොත් මගේ හිතට හරි බරක්. ඒ හා සම්බන්ධව කියන දේවල් අපිට බරට දැනෙනවා. ඒක නිසා අපි තෘප්තියෙන් කරන වැඩේ තෘප්තියෙන් කරනකොට ඒ කාලේ ගෙවෙනව දැනෙන්නේ නැහැ අපහසුව දැනෙන්නේ නැහැ. එහෙනම් ඒක අභිප්‍රේරණ සාධකයක් බවට අපිට පත් කරගන්න පුළුවන්. හරි? ඒ වගේම අභිප්‍රේරණ න්‍යායයන්. දැන් මෙන්න මේක හරි වැදගත්. අභිප්‍රේරණ න්‍යායන් කියන්නේ දැන් අභිප්‍රේරණය පිළිබඳව එක් විද්වතුන් ඉදිරිපත් කරලා තියෙන සාධක. පැහැදිලිද? දැන් මේකේ තියෙනවා තියරි දෙකක් තියෙනවා. එකක් තමයි රැකියාව පටන් ගන්න පෙර. දැන් අපි රැකියාවේදී වෙන්නේ ක්‍රියාවලියකට වාජනය කරලා එහෙම නැත්නම් ක්‍රියාවලියකට සම්බන්ධ වෙලා මේ ක්‍රියාවලියට ඉන්පුට්ස් දීලා ආදානය කියලා අපි කියනවා. යම් යම් යෙදවුම් දීලා දැන් අපි දන්නවානේ යෙදවුම් මත තමයි නිමවුම කියලා නේද? දැන් අපි ගෙදර කෑමට එළවලුවක් හදනකොට ගන්න අමුද්‍රව්‍ය මත තමයි එළවලුව තීරණය වෙන්නේ. අපි පරිප්පු අරන් ව්‍යංජනයක් හැදුවොත් හදලා ඉවරනකොට ඒක මුං ඇට වෙන්නේ නැහැ නේ පුතේ. නේද? ආදානය අනුව තමයි ප්‍රතිදානය තීරණය වෙන්නේ. ඒක නිසා ආදානයක් තියෙනවා. ආදානය කියන්නේ යෙදවුමක් තියෙනවා. ඒ වගේම ක්‍රියාවලියක් තියෙනවා. ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ අනුව අපිට මේ නිමවුමක් ලබා දෙනවා. එතකොට මෙන්න මේ ක්‍රියාවලියක් තමයි අපි සේවකයෙක් තුල ලබා ගන්න. මේ ක්‍රියාවලියේ සියලුම පියවරයන් ටික හෝ යම් කිසි පියවරයන් ප්‍රමාණයක් අපි සේවකයෙක් ලවා ඉටු කරවා ගන්නවා. පැහැදිලිද? එතකොට මේ ක්‍රියාවලියේ අපි මේ සේවකයන්ගෙන් ලබා ගන්නා සේවාව තුළ අපිට අඳුනගෙන තියෙනවා අභිප්‍රේරණය කරන්න පුළුවන් අවස්ථා දෙක. එකක් තමයි ක්‍රියාවලියට පෙර. ඊට මම මෙහෙම කියන්නකෝ දැන් අභිප්‍රේරණය සඳහා යෙදවුම් සැපයීම. එතකොට ක්‍රියාවලියට පෙර යෙදවුම් ලබා දෙනවා. වැඩේ කරන්න පෙර අපි ඔහුට අවශ්‍ය යෙදවුම් කියන්නේ අභිප්‍රේරක සාධක ලබා දෙනවා. අභිප්‍රේරණය කරන වැඩ ක්‍රියාවලිය ආරම්භ වෙන්න පෙර. අපි මේකට කියන සංයුක්ත න්‍යාය කියලා. අතන සංයුක්ත න්‍යාය මොකද කරන්නේ? අපි ආයතනයක ප්‍රතිදානයන් ලබා ගන්න නැත්නම් ආයතනයක් තුල සිදුවන ක්‍රියාවලිය ආරම්භ වෙන්න පෙරම අභිප්‍රේරණය සඳහා අවශ්‍ය යෙදවුමක් දෙනවා සේවකයන්ට. ඒ තුල අභිප්‍රේරණය කිරීම අපි කියන මොකක් කියලාද? මොන න්‍යායද? සංයුක්ත න්‍යාය. සංයුක්ත න්‍යාය. ඊගාවට කියනවා අපි ක්‍රියාවලිය අතරතුර. දැන් ක්‍රියාවලිය ආරම්භ වෙලා සම්බන්ධ වෙනවා වෙන අතරෙම සම්බන්ධ වෙන්න පෙරක් දෙන සම්බන්ධ වෙන අතරෙම දෙනවා. අපි කියනවා මේකට ක්‍රියාවලී න්‍යාය කියලා. මොකද්ද? අභිප්‍රේරණයේ ක්‍රියාවලී න්‍යාය. ක්‍රියාවලිය ආරම්භ වී ක්‍රියාවලිය අතරතුර යෙදවුම් දෙනවා. යෙදවුම් කියන්නේ මොකද්ද?
අභිප්‍රේරණයට අවශ්‍ය යෙදවුම. අභිප්‍රේරණයට අවශ්‍ය යෙදවුමට අපි කියන මොකක් කියලාද? යෙදවුම් කියලා. අභිප්‍රේරණයට අවශ්‍ය දේවල් දෙනවා. එතකොට මේක දෙන්නේ කොයි වෙලාවද? ක්‍රියාවලිය අතරතුර. දැන් මොනවද? තියරි දෙකයි. මොකක්ද තියරි දෙක? ප්‍රොසෙස් එකට පෙර. ක්‍රියාවලිය ආරම්භ වෙන්න පෙර ලබා දෙනවා ඉන්පුට්ස්. අපි ඒකට කියන මොකද්ද? මොන ඉන්පුට්ස්ද? අභිප්‍රේරණය සඳහා අවශ්‍ය ඉන්පුට්ස් යෙදවුම්. ඒකට කියනවා සංයුක්ත න්‍යාය. ක්‍රියාවලිය පටන් ගත්තා පටන් අරන් අතරතුර ලබා දෙනවා. අපි ඒකට කියනවා ක්‍රියාවලී න්‍යාය. පැහැදිලිද? න්‍යායන් දෙකයි. මේ න්‍යායන් දෙක දැන් බලන්න මෙන්න මම මේ chart එක කරගත්තා. මේ උඩ ටික පේනවා මදි ඇති පොඩ්ඩක්. බලමු ඒක කොහොමද? මේ උඩින් තියෙන ආදානය ක්‍රියාවලිය සහ නිමැවුම කියලා අභිප්‍රේරණය කියලා එන්න කළොත් පෙනේ ප්‍රතිදානය. ආදානය ක්‍රියාවලිය ප්‍රතිදානය. දැන් අපි කියවනේ ආදානය ක්‍රියාවලියට පෙර දුන්නොත් ආදානය කරන අවස්ථාවේදී හෝ දුන්නොත් අපි කියන සංයුක්ත න්‍යාය. වැඩ ආරම්භ කිරීමට පෙර අභිප්‍රේරණය කිරීම. එතකොට දැන් අපි සේවකයේ පුතේ සේවයට යොදවා ගද්දී අපි දෙනවා පත්වීම් ලිපියක්. සේවකයෙක් සේවයකට ජොබ් එකකට ගන්නකොට අපි කියනවා අපොයින්ට්මන්ට් ලෙටර් එකක්. පත්වීම් ලිපියක් දෙනවා. මේ පත්වීම් ලිපියේ තියෙනවා මේ තියෙන කොන්දේසි වලට එකඟව ඔබ වැඩ බාර ගන්න ඕනි. එතකොට අපි ගිහිල්ලා වැඩ බාරගත්තම මම ජොබ් එකට යනකොට මම මේ පත්වීම් ලිපියේ තියෙන කොන්දේසි වලට එකඟ වෙලා තමයි යන්නේ. එතකොට මේකේ තියෙනවා මගේ රැකියාවේ ස්වභාවය, තනතුර, වැඩ කරන්න ඕනි කොහෙද? ගුරුවරයෙක් නම් මොන පාසලේද? එතකොට මොන දිස්ත්‍රික්කයේද? මොන කලාපේද? එතකොට මගේ වැටුප කොහොමද? වැටුප් පරිමාණය මොකක්ද? විශ්‍රාම සහිතද රහිතද? ඒ වගේ ටිකක් තියෙනවා. ඒතර ඒ තුල මං අභිප්‍රේරණය වෙනවා. පත්වීම් ලිපියේ බොහෝ දේවල් තියෙනවා. ඒතර ඒ තුල මං අභිප්‍රේරණය වෙනවා. ඒතර අන්න ඒ වගේ ඒතර ඔබට පුහුණුවක් දෙනවා. අන්න ඒ වගේ කාරණා තියෙන්න පුළුවන්. ඒතර මෙන්න මේ පහසුකම් තියෙනවා. ඒතර අන්න ඒ වගේ කරුණු පත්වීම් ලිපියෙම ඇතුළත් කරලා දෙනවා බොහෝ වෙලාවට. ඊට අමතරවත් ලබා දෙන අවස්ථා තියෙනවා. දැන් සමහර තනතුරු වල නිල නිවාස තියෙනවා. සමහර ඒවාට වාහන දෙනවා. ඉන්ධන දෙනවා. සේවකයෝ දෙනවා. එතකොට ඒ තුල මොකද වෙන්නේ? අභිප්‍රේරණය වෙනවා. ඒතර මේක තියෙන්නේ වැඩේ පටන් ගන්න පෙර ක්‍රියාවලිය ආරම්භ කරන්න පෙර අපි ඒකට සංයුක්ත න්‍යාය. දැන් ක්‍රියාවලිය න්‍යාය කියන්නේ වැඩ කරන අතරතුර සේවකයන්ට ලබා දෙන. මම අර ඉස්සල්ලා කියපු ටිකම තමයි මේ නැවත කියන්නේ. බලන්න කොහොමද ප්‍රතිදානයේදී සේවකයන් අභිප්‍රේරණය වෙන්නේ? මේක මේ බලදායිතාවයනේ ඵලදායිතාවය. ඵලදායිතාවය අඩුද වැඩිද සේවකයන් අභිප්‍රේරිතයි නම් ඵලදායිතාවය වැඩි. සේවකයන්ගේ කාර්ය සාධනය වැඩි. ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය. ඒ කියන්නේ අපි යෙදවුම් ලබාලා එහෙම නැත්නම් අපි වහන්න නිපදවන්නේ කියලා බේකරි එක පාන් කියන්නකෝ. එතකොට නිෂ්පාදනය කරන පාන් ප්‍රමාණය නිවැරදිව හැදෙනවා. හොඳට හැදෙනවා. නිෂ්පාදන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය. නිෂ්පාදනය ගුණාත්මකයි. පාන් රසයි. හොඳට අපි වෙනත් ආයතනයකට වඩා මෙතන පාන් හොඳයි කියලා කියන එකේ අදහස මොකද්ද? එතන බහන්න ගුණාත්මක වැඩි. එක තැනකට වඩා අර තැනට වඩා මෙතන මහන ඇඳුම් හොඳයි කියලා කියනවනම් ගුණාත්මක භාවය වැඩි. පැහැදිලිද? මූල්‍ය කාර්ය සාධනය ආයතනයේ ලාභය ඉහළ යනවා. ආයතනයේ වත්කම් ඉහළ යනවා. මූල්‍ය කාර්ය සාධනයක් තියෙනවා. සේවකයන් කැමැත්තෙන් වැඩ කරනවා. චිත්ත ධෛර්යය වැඩි. කාර්ය මණ්ඩලය තෘප්තිමත්. සේවකයෝ අපිට පක්ෂපාතී. එතකොට මෙන්න මේ ලක්ෂණ තියෙන මොනවා වුණොත්ද? සේවකයන් අභිප්‍රේරණය වුණොත්. දැන් ඔයාලට තේරෙන්නේ නැති අභිප්‍රේරණය කොච්චර වටිනවද? අභිප්‍රේරණය කොච්චර වටිනවද කියලා ඔයාලට මේක කතා කළාම තේරෙනවා ඇති. දැන් අපි කතා කරපු ටිකම තමයි මේ මං කිව්වේ. එතකොට සංයුක්ත න්‍යායට අපි අද පාඩම් දෙක ඉවර කරන්න ඕනේ. දැන් ඒ වගේම මම මේකේ සරල සාරාංශය තමයි කතා කරන්නේ.
ඔයාලා දැන් අපේ දරුවන් කීප දෙනෙක්ම පොත් අරන් තියෙනවා. ඒ පොත් සෙට් එක ඒගොල්ලන්ගෙන් හරි මාරු කරගෙන ඒ පාඩම් වලට දාලා කොටස් ටික අරගෙන පොතත් කියවන්න. මම දෙන්නේ සංක්ෂිප්තයක්. ඔයාලට පුළුවන් මේ පොතේ ඒ පිටු ටික ගත්තම අ, දෙතුන් වතාවක් කියවලා මං දෙන එක කියවනවා තවත් හොඳට තේරෙනවා. හරි? දැන් මම ගොඩාක් කරලා පැහැදිලි කරන්න උත්සාහ කරනවා මේ තුල. එතකොට සංයුක්ත න්‍යාය කියන්නේ මොකද්ද? සේවකයට අවශ්‍ය දේ ආයතනයේ සපයය නම් සේවකයා ආයතනයට අවශ්‍ය දේ දෙනවා කියන එක තමයි මෙහිදී කරන්නේ. උපකල්පනය. සංයුක්ත න්‍යාය උපකල්පනය කරන සේවකයට අවශ්‍ය දේ අපි දුන්නාම සේවකයා අපිට අවශ්‍ය දේ දෙනවා. සාමාන්‍ය එහෙම නෙවෙන්නේ නේද? මොකද ආයතනය අපේ. ආයතනයේ ලාභය මගේ. හ්ම්? සේවකයාට හම්බෙන්නේ වැටුපක් විතර. ඒක නිසා සේවක අවශ්‍යතා මොනවයිද හඳුනගෙන ඒවා ලබා දීලා හොන් තෘප්තිමත් කරන්න කටයුතු කළොත් අපි කියනවා තෘප්තිමත් කටයුතු කිරීම තමයි අපි අභිප්‍රේරණය වෙන්න ඕනේ. එතකොට සංයුක්ත න්‍යායයේදී න්‍යායයන් දෙකක් තියෙනවා. ඉතින් සංයුක්ත න්‍යාය කියලා අපි කිව්වේ මොකද්ද? ක්‍රියාවලිය ආරම්භ වෙන්න පෙර සේවකයාට අවශ්‍ය ඉන්පුට්ස් දෙනවා. අභිප්‍රේරණයට අවශ්‍ය දේවල් ලබනවා. මේකෙදි න්‍යායයන් දෙක එකක් තමයි මැස්ලෝගේ ධූරාවලි න්‍යාය. මම මේක කියලා ඇති බොහෝ තැන්වලදී. ඒබ්‍රහම් මැස්ලෝගේ අවශ්‍යතා ධූරාවලි න්‍යාය දෙක හර්ස්බර්ග්ගේ ෆ්‍රෙඩරික් හර්ස්බර්ග්ගේ ද්විසාධක න්‍යාය. සාධක දෙකක් ගැන කියනවා හර්ස්බර්ග්. මේක ලෝකයේ ගොඩක් ජනප්‍රිය තියරි දෙකක්. ඒබ්‍රහම් මැස්ලෝගේ අවශ්‍යතා ධූරාවලි මතකද ඔයාලට අවශ්‍යතා ගන්න කීයද කියලා මැස්ලෝට අනුව මතකද? සේවකයන්ගේ පුද්ගලයෙකුගේ අවශ්‍යතා ධූරාවලිය තුළ අවශ්‍යතා අපි කාණ්ඩ කීයකට කැටගරි කරනවද? සඳුනි තරුසි මතක නැද්ද? අපි කෝ පහක් කියලානේ. අපි කතා කරමුකෝ. හරි. අවශ්‍යතා මට්ටම් 5යි කියලා කියනවා හර්ස්බර්ග්. කොහොමද අවශ්‍යතා මට්ටම? අපි කියනවා කායික අවශ්‍යතා. හැම පුද්ගලයෙකුටම හැම සතෙකුටම ජීවත් වීමේදී දැනෙන කායික අවශ්‍යතා තියෙනවා. කුසගින්න පිපාසය නවාතැන් ඒ කියන්නේ නිදුම් හිටුම් ලිංගික අවශ්‍යතා. ඒතර මේවට අපි කියනවා කායික අවශ්‍යතා. ඒතර මේවා නොමැති තැන වෙන දෙයක් අපේක්ෂා කරන්න බැහැ කියන එක තමයි අපි මේ තියරියෙන් කියන්නේ. කියන්නේ මූලික අවශ්‍යතාව සපිරෙන්න ඕනේ. දෙවෙනි අවශ්‍යතාවය අපි කියනවා ආරක්ෂණ අවශ්‍යතාව. ඒ කියන්නේ මගේ පැවැත්මට මට ජීවත් වෙන්න හානියක් විය හැකි සාධක වලින් ආරක්ෂා වීම. දැන් බලන්න පුතේ ඔයාලා සාමාන්‍යයෙන් ඔය සමහර අය අපි දැකලා ඇති කූඩාරම් වල ජීවත් වෙනවා. ඒතර ඒ කෙනෙකුට හොඳ ගෙයක් ලැබෙන එක ආරක්ෂණක අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. දැන් අතන කිසි ආරක්ෂාවක් නැහැ. වැස්සට තෙමෙනවා. පින්න වදිනවා. සත්තු සීපාවන්ගෙන් හානි වෙනවා. එතකොට ඒක අපි කියන්නේ නිකන් මිහිපිට අපාය වගේ කියලා කියන සමහරලාට සමහරු පේමන්ට් වල ජීවත් වෙනවා දැකලා ඇති. එතකොට හැබැයි ඒ වගේ කෙනෙකුට හොඳට සෙවිලි කරපු පැස්සෙන් පින්නෙන් ආරක්ෂා වෙන සාමාන්‍යයෙන් මේ මගේ ගේ කියලා කෙනෙකුට හිත සතුටින් තෘප්තිමත්ව කියන්න පුළුවන් මට්ටමක ගයක් තියෙනවා නම් ඒක එතකොට මූලික අවශ්‍යතාවයකට වඩා ආරක්ෂණ අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. මිනිසාගේ ශාරීරික සහ යහපැවැත්මට හානියක් විය හැකි සාධක වලින් අපි ආරක්ෂා වෙනවා. පැහැදිලිද? එතකොට අනාගතය ගැන සුරක්ෂිතභාවයක් තිබෙන දෙයක්. දැන් සමහරලාට ස්ථිර රැකියාවක් රජයේ රැකියාවක මිනිස්සුන්ගේ සපිරෙන්නේ මූලික අවශ්‍යතා නෙවෙයි මොනවාද? කායික අවශ්‍යතා නෙවෙයි ආරක්ෂණ අවශ්‍යතා. එයාගේ හිතට තියෙනවා තහවුරුවක් මම මේ මැරෙනකම් මට මොකක් හරි ආදායමක්. දැන් පෙන්ෂන් එක කිව්වම පුතේ පෙන්ෂන් එක මැරෙනකම් හම්බෙනවනේ. ජීවත් වෙද්දී එහෙම නැත්නම් 55 60 වෙනකම් වැටුප හම්බ වෙනවා 55න් 60න් පස්සේ පෙන්ෂන් එකක් හම්බ වෙනවා. ඒතකොට එයාට තියෙනවා මගේ ජීවිතය පවත්වාගෙන යන්න මට හානියක් වෙන්නේ මට මොනවා හරි කාලා බීලා ඉන්න පුළුවන් මට්ටමේ හැඟීමක්.
අන්න ඒක ආරක්ෂණ අවශ්‍යතාවයක්. ඒතකොට අන්න ඒ වගේ දෙවෙනි අවශ්‍යතාවය කියනවා ආරක්ෂණ අවශ්‍යතාව කියලා. තුන්වෙනි එක කියනවා දැන් මේ දැන් ඔයා හිතන කන්න බොන්න නැති මිනිස්සෙක් පිළිගැනීම බලාපොරොත්තු වෙනවද කියන්නකෝ. දැන් තුන්වෙනි එක කියලා ඉමුකෝ අපි. සමාජ අවශ්‍යතාවය කියන්නේ අනිත් අයක සමග සම්බන්ධතා පවත්වන්න. අනිත් අයගේ සෙනෙහස පිළිගැනීම. මගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම. මිත්‍රත්වය, සුහදත්වය. ආ දැන් අපි සාමාන්‍යයෙන් ගමක ඉන්න බලන්නකො අපි කියන ගමක ඉන්න ප්‍රභූවරුන් ඉන්නවා. ප්‍රභූවරුන් කියන්නේ අනිත් අයගේ පිළිගන්න අය. අනිත් අය ගරු කරන චරිත තියෙනවා. ඔයාලා කැමති නැද්ද ඒ චරිතයක් වෙන්න? හ්ම්? ගරු කරන චරිතයක් වෙන්න කැමතියි. එතකොට ඒ ගරු කරන මට්ටමටපත් වීම කියන එක මූලික අවශ්‍යතාවයක් නෙවෙයි සමාජ අවශ්‍යතාවය. හැබැයි එදා වේල හොයාගන්න බැරි මිනිස්සෙක් උත්සාහ කරන්නේ එදා වේල හොයාගන්නද සමාජයේ පිළිගැනීමට ලක් වෙන්නද? එදා වේල හොයාගන්නේ මූලික අවශ්‍යතාවයන් ටික සපුර ගන්න. එතකොට මැස්ලෝ කියන මේවට තියෙනවා යම් යම් විවේචන තියෙනවා. නමුත් මැස්ලෝ කියනවා මූලික මිනිස්සු බලන්නේ කායික අවශ්‍යතා ටික හොයාගන්න. කායික අවශ්‍යතා ටික සපිරෙනවා නම් ඊගාවට බලනවා ආරක්ෂණ අවශ්‍යතා සපුර ගන්න. ඒ ටිකත් සපිරෙනවා නම් ඊගාවට බලනවා සමාජ අවශ්‍යතාවය සපුර ගන්න කියලා මැස්ලෝ කියනවා. එතකොට මැස්ලෝ කියන්නේ මේක දූරාවලියක්. මේ 1 සිට 5 දක්වා මේ අවශ්‍යතා පෙළ ගැස්සලා තියෙන මම 1 සිට 5 දක්වා ඒ පිළිවෙලට යන්නේ කියලා තමයි මැස්ලෝ කියන්නේ. ඒතර සමාජ අවශ්‍යතා සපිරෙනවා නම් මට ඇති වෙනවා මමත්ව අවශ්‍යතා. ආත්ම ගෞරවය, ස්වායත්තභාවය, ජයග්‍රහණය, తত্ত্বය, පිළිගැනීම, අවදානය. දැන් අපේ ආයතන වල ඉන්න සමහර අපි දැකලා තියෙනවා බස් එකෙන් ගිහිල්ලා බැහැලා බහින තැනට වාහනේ ගෙන්න ගන්න ඔෆිස් වාහනේ. හැබැයි ඒ ඔෆිස් වාහනේ යන්න තියෙන්නේ මීටර 100යි. එතකොට මොකද්ද මෙයා බලාපොරොත්තු වෙන්නේ? తত্ত্বය. తত্ত্বය. අපි දැකලා තියෙන සමහරෝ ඉහළ තනතුරු වල ඉන්න අය තමන්ගා වැඩ කරන සේවකේ තමන් වාහනෙන් බහින තැනට ගෙන්නගෙන එයාගේ බෑග්ස් ටික එහෙම එයාගේ අතර දෙනවා ගෙනියන්න. මොකද්ද මේ தත්ත්වය රකින්න හදන්නේ? ඉතින් මේවා ඇතැම් වෙලාවට ඒවෙන් තත්ත්වය ආරක්ෂා වෙන අවස්ථා ගැන එහෙම හිතනවා. හැබැයි අද වෙනකොට මම නම් දකින්නේ එහෙම තත්ත්වය අපිට ආරක්ෂා කරගන්න බෑ. ඊට වඩා අපි කොහොමද අනෙක් අයට ගරු කරන්නේ? අපි හිතන්නේ කොහොමද? අපි කියන ආත්ම ගෞරවය කියලා. මං වැඩ කරන ස්වභාවය. මම වැඩ කරන ස්වභාවය. අන්න ඒ වගේ තුල මේ කියන පිළිගැනීම, ජයග්‍රහණය, தත්ත්වය, අවදානය අපි දිනා ගන්න පුළුවන් අවස්ථා දෙන. කොහොම නමුත් මමත් අවශ්‍යතාව කියන ආත්ම ගෞරවය, සොයාත්ම බව, ජයග්‍රහණය මේ වගේ දේවල්. දැන් ඔයාලා බලන්න රසටම කෑම කාපු දවසක් මතකද? තරලව කල්පනා කරන්නකෝ. හොඳටම ඇඳුමක් ඇඳපු දවසක් මතකද? එතකොට අපි පළවෙනි එකෙන් කියනවානේ උසගින්න ඇඳුම් පැළඳුම් මේවා කායික අවශ්‍යතානේ. හැබැයි ඒවා අපි සපුර ගන්නේ එදා එදා. රසටම කාපු වෙලා බඩ පිරුණාට පස්සේ ආයෙ මතක නැහැ. ඒකේ පැවැත්ම තියෙන්නේ පැය 6යි 7යි. හැබැයි පුතේ මම ජයග්‍රහණයක් කළොත් විභාගයකින් පාස් වූ දවස. එහෙම නැත්තම් මොනවා හරි වැඩක් කරලා අනිත් අයගේ ගෞරවයට පාත්‍ර වෙච්ච දවස. අදටත් මතකයිනේ. සමහර වෙලාවට දැන් ඔයාලා රැකියාවකට යද්දි පළවෙනි රැකියාවට යනකොට ගිය විදියත් මතකයි. හැබැයි ගිහිල්ලා කෑවේ මොනවද කියලා මතක නැහැනේ. එදා ඇඳපු ඇඳුම මතක නැහැ. එතකොට මෙන්න මේක තමයි කියන්නේ ගෞරවය, ජයග්‍රහණය. මෙන්න මේක මමත්ව අවශ්‍යතාව කියලා කියනවා. පැහැදිලිද? මමත්ව අවශ්‍යතාව. අන්තිම එක ආත්ම පරිපූර්ණ අවශ්‍යතාව. ආත්ම පරිපූර්ණ අවශ්‍යතාව. මේ ආත්ම පරිපූර්ණ අවශ්‍යතාව කියන්නේ මම නිතරම බලාපොරොත්තු වෙන දැන් O level pass, A level pass, AT එක පාස්, දෙක පාස් වෙන්න බලාපොරොත්තු වෙනවා, තුන්වෙනි එක පාස් වෙනවා, ඊගාවට චාර්ටඩ් වලට යනවා, සීමා වලට යනවා. ACCA යන මොනම හරි ක්‍රමයකින් ඊයේ මම දැක්කා ඇඩ් එකක් ගුවන්තොටුපොළ සමාගම එයා ලංකා සමාගමේ තියෙනවා මූල්‍ය ගණකාධිකාරී. ඉල්ලන්නේ චාර්ටඩ් ක්වොලිෆයිඩ් එක්කෙනෙක්.
චාර්ටඩ් ක්වොලිෆයිඩ් එකනේ අවුරුදු 35ට අඩුයි. පළපුරුද්දකුත් තියෙන්න ඕනේ. එතකොට එයාගේ වැටුප ඉතින් අනිවාර්යයෙන්ම ලක්ෂ ගානක වැටුපක් වෙන්න ඕනේ. එතකොට එතනට යන්න නම් අර මේ වගේ අඛණ්ඩ පුද්ගල සංවර්ධනයක් මම ලබලා තියෙන්න ඕනේ. පැහැදිලිද? ඒ වගේම අපි කියන මේ ආත්ම පරිපූර්ණ අවශ්‍යතාව කියන එකේදී කෙනෙකුගේ හැකියාව ළඟා කර ගැනීම හා ස්වයං තෘප්තිය මම තනිව තෘප්තිමත් වෙන මට්ටමට එන්න ඕනි කියලා. එතකොට මැස්ලෝගේ මෙන්න මේ අවශ්‍යතා පහ ගැන මතක තියාගන්න කායික අවශ්‍යතා, ආරක්ෂණ අවශ්‍යතා, සමාජ අවශ්‍යතා, මමත්ව අවශ්‍යතා සහ ආත්ම පරිපූර්ණ අවශ්‍යතා කියලා. එතකොට මැස්ලෝ කියන මේ 1 සිට 5 දක්වා පිළිවෙලට යන්නේ කියලා. මේවා 100%ක්ම නුනත් බොහොමයක් මේ බොහෝ අවස්ථාවල මේ ආකාරයටම තමයි සපිරෙන්නේ. මම එක දවසක් දැකලා තියෙනවා මල් ශාලාවක කාර්යාලයේ ගහලා තියෙනවා මොකක්ද ඒක තියෙන දේශබන්දු කියලා අරන් තියෙනවා මේ ගෞරව නාමය. කට්ටිය මොකටද මේ දේශබන්දු කියලා මේ ගන්නෙ? මේකේ මොන අවශ්‍යතාවයටද? මමත්ව අවශ්‍යතාවය. එහෙම නැත්නම් කෙනෙක් ඒකෙන් ආත්ම පරිපූර්ණ අවශ්‍යතාවයක් වෙන්නත් පුළුවන්. පැහැදිලිද? මමත්ව අවශ්‍යතාව. එහෙම නැත්නම් දැන් අපි හිතමුකෝ ගමේ සමිතියේ ගමේ තියෙන මොනවා හරි සමිතියක ගෞරවයට පාත්‍රන. ඒතර ඒක තියෙන්නේ ඔය සමාජ අවශ්‍යතා හරි මමත්ව අවශ්‍යතා හරි වෙන්න පුළුවන්. කෙනෙකුට සමාජ වෙනකොට කෙනෙකුට ඒක මමත්ව අවශ්‍යතාව වෙන්න පුළුවන්. ඒ පුද්ගලයාගේ මට්ටම අනුව. හරි? මේ පහ ගැන මතක තියාගන්න. එතකොට ද්විසාධක න්‍යාය. එතකොට ෆ්‍රෙඩරික් හර්ස්බර්ග් කියන මේ ද්විසාධක න්‍යායයේදී සාධක දෙකක් තියෙනවා කියලා. මේ පුද්ගලයන් තෘප්තිමය පුද්ගලයන්ගේ තෘප්තිය අභිප්‍රේරණය තීරණය කරන වෙනස් සාධක දෙකක් තියෙනවා කියලා කියනවා කවුද? හර්ස්බර්ග්. ෆ්‍රෙඩරික් හර්ස්බර්ග්. එතකොට එකක් තමයි ස්වස්ථතා සාධක, හයිජීන් ෆැක්ටර් කියලා කියනවා. ස්වස්ථතා සාධක. මොකද්ද මේ ස්වස්ථතා සාධක කියලා කියන්නේ? එතකොට දැන් ඇතැම් කරුණු තියෙනවා සේවකයන්ට සේවය කරද්දී රැකියාවකදී ඍණාත්මක ආකල්ප ඇති කරන ඒවා කියලා. ඒ කියන්නේ ඍණාත්මක ආකල්ප තමයි මේ සමහර කරුණු වලින් හටගන්නේ. එතකොට එයාට වැඩ කරන පරිසරය බරක් බවට පත් වෙනවා. සමහර ලාවට දැන් කරන වැඩේට අගේ එකතු කරන්නේ නැහැ. හොඳයි කියලා කියන්නේ නැහැ. එතකොට ඒකට ගැළපෙන්නේ නැති සාධක තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් රැකියා කොන්දේසි 8ට පෙරෙන්න ඕනේ. ෆෝන් එක බෑග් එක ගාඩ් රූම් එකේ තියලා යන්න ඕනේ. පැය ගාන අඛණ්ඩ වැඩ කරන්න ඕනේ. රැකියා සුරක්ෂිතතාවය අඩුයි. අන්තර් පුද්ගල සම්බන්ධතාවය නැහැ. ගියාට පස්සේ මැෂිමක් වගේ වැඩ කරනවා. දැන් ඔයාලා දැකලා ඇති බොහෝ වෙලාවට ඔය අපි ඉගෙන ගන්නවානේ මේකෙදි මේ විශේෂීකරණයේදී ශ්‍රම විභජනයේදී ඉගෙන ගන්නවා අපි සේවකයන් පත් වෙන්න පුළුවන් ශ්‍රම විභජනයේ අවාසියක් විදිහට ඉගෙන ගන්න මොකද්ද? වෘත්තිමය රෝග හැදෙන්න පුළුවන් කියලා. වෘත්තිමය රෝග හැදෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ කිසියම් වෘත්තියක අඛණ්ඩව දීර්ඝ කාලයක් රැඳිලා ඉන්නකොට අපිට ඒ රැකියාව පිළිබඳ අතෘප්තියක් හට ගන්නවා නම් අපි කියනවා ඒක පීඩනයක්, ස්ට්‍රෙස් එකක්. එතකොට මෙන්න මේ කාරණවල අපිට ඇති වෙන්නේ ජොබ් එක පිළිබඳ ඍණාත්මක ආකල්ප. එතකොට ඍණාත්මක ආකල්ප ඇති කරන කරුණු තියෙනවා නම් අපි ඒකට කියනවා ස්වස්ථතා සාධක. මෙන්න මේ කරුණු වලින් අපිට තියෙන රැකියා අතෘප්තිය තියෙන්නේ. තෘප්තිය නෙවෙයි. රැකියා අතෘප්තිය. ඊට පස්සේ කතා කරනවා අභිප්‍රේරිත සාධක. motivator factor. අභිප්‍රේරක සාධක. මේකෙදි කියන ධනාත්මක ආකල්ප ඇති කරනවා. වැඩේ කරන්න හරි ආශාවක් තියෙනවා, විශ්වාසයක් තියෙනවා, හැඟීමක් තියෙනවා, ආඩම්බරයක් තියෙනවා. අතන මේව මොනවාද? අභිප්‍රේරක සාධක. එතකොට හර්ස්බර්ග් විස්තර කරන්නේ හර්ස්බර්ග් කියන්නේ දැන් මේ අභිප්‍රේරණය කරන්න පුළුවන් මේ කරුණු දෙක අනුව දෙආකාරයි. එකක් තමයි අර හයිජීන් ෆැක්ටර්. ස්වස්ථතා සාධක වල බලපෑම අඩු කරනවා. දැන් අපි කියන්නේ ස්වස්ථතා සාධක වලින් මොකද වෙන්නේ? ඍණ ආකල්ප කියලා.
ඒ බලපෑම අඩු කළොත් මොකද වෙන්නේ? ඍණාත්මක ආකල්ප ටික ටික අඩු වෙනවා. ඍණාත්මක ආකල්ප අඩු කරන ස්වස්ථතා සාධකවල පැවැත්ම සහ බලපෑම අඩු කළොත් සේවකයා සේවයට තියෙන අතෘප්තිය අඩු කරන්න පුළුවන් ටිකෙන් ටික අවම කරන්න පුළුවන්. එතකොට අභිප්‍රේරක සාධක වැඩි කළා මොකද කරන්න පුළුවන්? තෘප්තිය වැඩි කරන්න පුළුවන්. එතකොට කාරණා දෙකක් කියන හර්ස්බර්ග් මොකද කාරණා දෙක? අතෘප්තිකාරක තියෙනවා අපි කියනවා ස්වස්ථතා සාධක, තෘප්තිකාරක තියෙනවා අපි කියනවා අභිප්‍රේරක සාධක. අතෘප්තිකාරක දේවල් වල බලපෑම අඩු කරනවා ටිකෙන් ටික ඒ අඩු කරනකොට මේ පැත්තෙන් මොකද කරන්නේ අපි? අභිප්‍රේරක සාධක වැඩි කරලා එයාගේ තෘප්තිය වැඩි කරනවා. අතෘප්තිය දැන් අපි කියනවා අභිප්‍රේරණය කියන්නේ තෘප්තියෙන් වැඩ කරන පුද්ගලයා. තෘප්තියෙන් වැඩ කරන පුද්ගලයා තමයි අපි කියන්නේ අභිප්‍රේරණය කියලා. එතකොට අභිප්‍රේරණයට බලපාන කාරණා දෙකයි. එකක් තමයි ඍණාත්මක ආකල්ප ඇතිවන දේවල්, ධනාත්මක ආකල්ප ඇතිවන දේවල්. එතකොට මම මොකද කරන්න ඕනේ? නිතරම ඍණාත්මක ආකල්ප අඩු කරන මට්ටමට ගේන්න ඕනේ. ඍණාත්මක ආකල්ප අඩු කරන මට්ටමට ගේන ගමන් අනිත් පැත්තෙන් මොකද කරන්න ඕනේ? ධනාත්මක ආකල්පවල බලපෑම වැඩි කරන්න ඕනේ. අන්න ඒ ආකාරයට තෘප්තිමත් භාවය ඇති කරන්න පුළුවන්, මොටිවේට් කරන්න පුළුවන් කියලා කියනවා කවුද? ෆ්‍රෙඩරික් හර්ස්බර්ග්. අපි කියනවා දිස් සාධක න්‍යාය. එතකොට සංයුක්ත න්‍යායයේ තියරි දෙකයි. සංයුක්ත න්‍යායයේ තියරි දෙකයි. ඒබ්‍රහම් මැස්ලෝගේ අවශ්‍යතා ධූරාවලි න්‍යාය අවශ්‍යතා කීයද? 5යි. මූලික කායික අවශ්‍යතා ආරක්ෂණ, සමාජ මමත්ව සහ ආත්ම පරිපූර්ණ. හර්ස්බර්ග්ට අනුව සාධක න්‍යායයේ ෆැක්ටර්ස් දෙකයි. ස්වස්ථතා සාධක එහෙම නැත්නම් කියනවා ඍණාත්මක ආකල්ප ඇති කරන සාධක සහ අභිප්‍රේරක සාධක, ධනාත්මක ආකල්ප ඇති කරන සාධක. එහිදි කියනවා ඍණාත්මක ආකල්ප ඇති කරන දේවල් වල බලපෑම සහ පැවැත්ම අඩු කරන්න ඕනේ. ධනාත්මක ආකල්ප ඇති කරන සාධකවල පැවැත්ම සහ බලපෑම වැඩි කරන්න ඕනේ. අපි කියනවා මොකද්ද? දිසාධක න්‍යාය. ෆ්‍රෙඩරික් හර්ස්බර්ග්ගේ. පැහැදිලිද? ඊගාට ක්‍රියාවලි න්‍යාය. ක්‍රියාවලි න්‍යාය මොකද අපි කිව්ව ඉස්සෙල්ලා? වැඩ කරන අතරතුර ක්‍රියාවලිය අතරතුර ඔවුන්ට සේවා පරිසරය තුළ සතුටක් ලබා දෙන ආකාරයට කටයුතු සැලසීමට අපි කියනවා ක්‍රියාවලි න්‍යාය. වැඩ කරන අතරතුර ක්‍රියාවලිය අතරතුර ඔවුන්ගේ පරිසරය සුමට කරන එක, සුන්දර කරන එක අපි කියනවා. දැන් සමහර ආයතනවල දැන් ඔය එක දිගට වැඩ කරන ෆැක්ටරි වල සින්දු දාලා තියෙනවා. එක අර හිනහා යන්න පුළුවන්, මනස රිලැක්ස් වෙන්න පුළුවන් දේවල් දාලා තියෙනවා. පින්තූර එල්ලලා තියෙනවා, ගස් වවලා තියෙනවා. මොකද්ද මේ කරන්නේ? වැඩ කරන පරිසරය තුල සතුටක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒතර මේක මොන න්‍යායයටද අයිති වෙන්නේ? ක්‍රියාවලී න්‍යාය. ක්‍රියාවලී න්‍යාය යටතේ න්‍යායන් දෙකක් තියෙනවා. අපි කියනවා සාධාරණත්ව න්‍යාය. මේ ජෝන් ඇඩම්ස් කියන එක්කෙනා තමයි අඳුනලා දීලා සාධාරණත්ව න්‍යාය. දෙවෙනි එක තමයි අපේක්ෂා න්‍යාය. වික්ටර් වෘම් අපේක්ෂා න්‍යාය. තර අපි කිව්වා සංයුක්ත න්‍යායන් දෙකයි. මොකක්ද න්‍යායන් දෙක? අවශ්‍යතා ධූරාවලියේ ඒබ්‍රහම් මැස්ලෝගේ, ෆ්‍රෙඩරික් හර්ස්බර්ග්ගේ ද්විසාධක න්‍යාය. එතකොට ක්‍රියාවලී න්‍යාය තියෙනවා සාධාරණත්ව න්‍යාය සහ අපේක්ෂා න්‍යාය, ජෝන් ඇඩම්ස් සහ වික්ටර් වෘම්. මොකද්ද සාධාරණත්ව න්‍යාය කියන්නේ? අපි වැඩ කරද්දී සාධාරණව සලකන්න ඕනි කියලා සේවකයෝ කියනවා. ABCD කියලා 4 දෙනෙක් මාගා වැඩ කරනවා නම් මම 4 දෙනාටම සමානව සලකන්න ඕනි. මම අවුරුද්දට ඇඳුමක් දෙනවා නම් ඇඳුම් 4ම එකම වටිනාකමකින් එකම ගුණත්වයෙන් දුන්නොත් තමයි 4 දෙනාම සතුටු වෙන්නේ. එහෙම නොවුනොත් මොකද හිතෙන්නේ? අපි දෙන්නේ අභිප්‍රේරණය කරන්නේ ඒකෙන් මොකද වෙන්නේ? ඒකේ අනිත් පැත්තනේ අතිප්‍රේරණය වෙනවා. අභිප්‍රේරණය වෙන්නේ නැයි අරයට වැඩිපුර සලකලා. මට වඩා අරයට වැඩි සැලකිල්ලක් වැඩි.
එයාගේ වැටුප මට වඩා වැඩි. මිනිස් සේවකයෝ නිතරම සලකන සමානාත්මතාවයෙන් සලකනු ඇති කියලා හිතනවා. සමානාත්මතාවයෙන් සලකනකොට ඒ තුල අභිප්‍රේරණය වෙනවා. අපි එකට කියන මොකද්ද? සාධාරණත්ව න්‍යාය. සාධාරණත්ව න්‍යාය. ඒ කියන්නේ ආදාන හා ප්‍රතිදාන අතර අනුපාතය සමාන වෙනවා. ඒ සේවක සංසන්දනය කරනවා. අපිට ඇවිල්ලා කියන සර් අරයට වටාට වැඩ අඩුයි. එහෙම කියන්නේ ගොඩක් කට්ටිය. අරයට මට වඩා පඩි වැඩි. පැහැදිලිද? අර ඒ වගේ තුල දැන් අරව නම් කියන්නේ අරයට මට වඩා සැලකිල්ල වැඩි. හ්ම්. ඒවා කියනවා අඩුයි. අරව තමයි කියන්නේ මට වැඩ වැඩි. මගේ පඩි අඩුයි අරයට වැඩි. ඒ වගේ දේවල් තමයි බොහෝ වෙලාවට කියන්නේ. එයා එන්නේ නැහැ නිතරම නිවාඩු ගන්නවා. මොකද්ද මේගොල්ලෝ කියන්නේ? මැසිවිල කියනවා කියන්නේ මොකද්ද? මේ අසාධාරණත්වය යට ඉටු වෙන්නේ නැහැ කියන එක. එතකොට ජෝන් ඇඩම්ස් කියන්නේ සාධාරණත්ව න්‍යාය. එතකොට අපි මෙතනදී සේවකයා ලබා දෙන දේ ආදානයයි සේවකයාට අපි දෙන දේ මොකද්ද කියන්නේ? ප්‍රතිදානය කියලා කියනවා. සේවකයාට අපි දෙන දේට ආදානය කියලා කියනවා. යෙදවුම කියලා කියනවා. සේවකයා අපිට දෙන දේට කියන මොකද්ද? ප්‍රතිදානය. ඒතර මේ දෙක අතර අනුපාතය සමාන වෙන්න ඕනි කියලා කියනවා. හැමෝගෙම සමාන වෙන්න ඕනි කියලා කියනවා කවුද? ජෝන් ඇඩම්ස්. අපේක්ෂා න්‍යායයෙන් කියන්නේ දැන් ඕනම පුද්ගලයෙක් තෘප්තිමත් වෙන්නේ තමන්ගේ අරමුණ ඉටු කරගන්න. පුද්ගලික අවශ්‍යතා සහ අරමුණු ඉටු කරගන්න ඔවුන්ට අපෙන් මොනවද ලැබෙන්නේ? අපෙන් මොනවද ලැබෙන්නේ? එතකොට මෙයා කියනවා බ්‍රූම් ගණිතමය සූත්‍රයකින් ගණනය කරන්න පුළුවන් කියලා. පැහැදිලිද? ඒ කියන්නේ සේවකයාගේ දැන් ඔයාලා හිතන්න මෙහෙම එකක්. සේවකයෙකුට මොනවා හරි හදිස්සියකට මුදලක් අවශ්‍ය වෙනවා. ඒ මුදල ලබා දෙන්න ආයතනයට නොහැකියාවක් පැවතුනොත් ඒ තුල සේවකයා අතෘප්තිමත් වෙනවද තෘප්තිමත් වෙනවද? අතෘප්තිමත් වෙනවා. හැබැයි ඒක ලබා දුන්නොත් තෘප්තිමත් වෙනවා. තෘප්තිමත් වෙනවා. ඒ අවස්ථාවල දරුවනේ අපි ලබා දෙන දේ වටිනාකම නෙවෙයි ඒ සේවකයාගේ අපේක්ෂාව අවශ්‍යතාවය මත ඔවුන් තෘප්තිමත් වෙනවා. එතකොට අපේක්ෂා න්‍යායයේ මේ වෘම් කියනවා අභිප්‍රේරණ බලවේගය හැදෙන්නේ කොහොමද? චලිතතාව වැඩි කිරීම අපේක්ෂාව. චලිතතාව වැඩි කිරීම අපේක්ෂාව. මේ චලිතතාව කියන්නේ දැන් කිසියම් වැඩක් කරන්න ප්‍රතිඵලයක් දෙන්න තිබෙන කැමැත්ත, මනාපය. එයාගේ මනාපය වැඩි වෙන්න ඕනේ. අපේක්ෂාව කියන්නේ සේවක අපේක්ෂාව. සේවකයාගේ ප්‍රතිඵලය වෙනුවෙන් එහෙම නැත්නම් අවශ්‍යතාවය වෙනුවෙන් ඔහු කොච්චර අපේක්ෂාවක් තිබෙනවද? න්‍යායෙත් නම් අපේක්ෂාවනේ. දැන් අර මං කිව්වේ දරුවෙක්ගේ අසනීපයකදී රුපියල් 10000ක මුදලක් අවශ්‍යයි. අපි ඒක හොයලා දුන්නොත් දැන් මට ඊයේ කෙනෙක් කියනවා අපිත් එක්ක වැඩ කරපු කෙනෙක් අසනීපයක් හැදිලා දැන් ඉන්නේ හොස්පිටල් විශ්‍රාම ගිහිල්ලා මට කතා කරලා පුළුවන් නම් සර් කතා කරලා හිත හදන්න කියලා. කතා කිරීම තුල ඔහු මොකද වෙන්නේ? අභිප්‍රේරණය වෙනවා. මානසික කඩා වැටිච්ච එක හැදෙනවා. පැහැදිලිද? ඒක හන්ද අපි කියන මොකද්ද? අපේක්ෂා න්‍යාය පොඩ්ඩක් මේක දෙතුන් වතාවක් කියව ගන්න. න්‍යාය අපෙන් අහන්නේ පුතේ බොහෝ වෙලාවට ප්‍රායෝගිකව අහන්නේ. ඒක අහන්න මේ න්‍යායයේ තිබෙන කරුණු අපිට හරි වැදගත්. එතකොට ක්‍රියාවලී න්‍යායයේ න්‍යායන් දෙකයි මොකද්ද න්‍යායන් දෙක? මුලින් කතා කළේ මොකද්ද? දැන් මේක අපේක්ෂා න්‍යායනේ මම ඊට ඉස්සෙල්ලා කතා කළා ජෝන් ඇඩම්ස්ගේ ජෝන් ඇඩම්ස්ගේ මතක නැද්ද? සාධාරණත්ව න්‍යාය. මේක අපි කියන මොකද්ද? අපේක්ෂා න්‍යාය වික්ටර් බ්‍රූම්. පැහැදිලිද? සාධාරණත්ව න්‍යායදී අපි කිව්වා සේවකයෝ කැමති හැමෝටම සමානව සැලකෙනවට අරයට සමානව සැලකනවා වගේ මටත් ඒ විදිහටම සැලකයි. එකම හැන්දෙන් බෙදනවා කියලා අපි කියන්නේ. සමහරු කියනවා අහලා ඇති කුඩම්මගේ සැලකිලි කියලා. මොකද්ද මේ කියන්නේ? සාධාරණත්ව න්‍යාය නැහැ කියන එක කියන්නේ නේ. එතකොට ඒක නිසා
අපිට වැදගත් මොකද්ද? සාධාරණව සැලකීම, සාධාරණත්ව න්‍යාය, අපේක්ෂා න්‍යාය කියන්නේ සේවකයන්ගේ අපේක්ෂා කොතෙක් දුරට ඉටු වෙනවද? වික්ටර් රූම් කියන්නේ ඒ අනුව සේවකයා තෘප්තිමත් වෙනවා. සාමාන්‍යයෙන් හිතනකො සේවකයාගේ අපේක්ෂාව රැකියාවෙන් ඉටු නොවෙනකොට රැකියාවට ඇවිල්ලා වැඩක් තියනවද එයාට? වැඩක් නැහැ. පැහැදිලිද? ඒක හන්දා සේවකයාගේ අවශ්‍යතාවය රැකියාවෙන් තෘප්ත වෙන්න ඕනේ. ඉටු වෙන්න ඕනේ. අපි කියනවා අපේක්ෂා න්‍යාය කියලා කියනවා. හරි. ඔයාලට න්‍යායන් විදිහට තියෙන ඔය න්‍යායන් හතර සංයුක්ත න්‍යාය යටතේ තියරි දෙකයි. මොකද්ද තියරි දෙක? මැස්ලෝගේ දුරාවලි න්‍යාය, ෆ්‍රෙඩරික් හර්ස්බර්ග්ගේ ද්විසාධක න්‍යාය, ක්‍රියාවලී න්‍යාය, ක්‍රියාව අතරතුර රැකියාව අතරතුර අභිප්‍රේරණය කිරීම එක දෙකයි, සාධාරණත්ව න්‍යාය ජෝන් ඇඩම්ස්, අපේක්ෂා න්‍යාය වික්ටර් රූම්. එතකොට ඇයි ඵලදායිතා අභිප්‍රේරණය අවශ්‍යයි? ඵලදායිතාවය වැඩි කිරීම. ඔයාලට මතකද ඵලදායිතාවය කියන්නේ මොකද්ද? කාර්යක්ෂමතාවයයි සඵලදායිතාවයයි දෙකීම එකතුව. මම කළමනාකරණය මුලින්ම කිව්වා කළමනාකරණය කියන වචනේ තේරුම ඵලදායිතාවය කියලා. කළ යුතු දේ මනා ලෙස කිරීම, කළ යුතු දේ කියන්නේ සඵලදායිතාවය, මනවින් කිරීම කාර්යක්ෂමතාවය කියලා අපි ඉගෙන ගත්තා. එතකොට මේ දෙකම තියෙනවා නම් අපි කියනවා ඵලදායිතාවය වැඩි වෙන මොනවද තිබ්බොතින්ද? අභිප්‍රේරණය තිබ්බොත්. ආයතනික කාර්යක්ෂමතාවය සහතික වෙනවා. ආයතනය කරන කාර්ය නිවැරදිව කරනවා. කරන්න තියෙන වැඩේ කෙරෙන ආකාරය නිවැරදි. ඇඳුමක් මදිනවා නම් හරියට මදිනවා. කෑමක් හදනවා නම් හරියට හදනවා. හරියට හැදුවොත් තමයි රස. එතකොට රස තීරණය වෙන්නේ හදන ක්‍රමයේ මත. රස කියන්නේ ගුණාත්මක භාවය. එතකොට කාර්යක්ෂමව හැදුවොත් තමයි රස තීරණය වෙන්නේ. හරියට මැද්දොත් තමයි හොඳට මැදිලා තියෙන්නේ. පැහැදිලිද මේ දෙක එකට යන්නේ? පක්ෂපාතී ශ්‍රම බලකායක්. සේවකයෝ ආයතනයේ ඉන්න සේවකයන් ආයතනට හරි පක්ෂපාතී. ගෞරව කරනවා. ආයතනයේ නම කියනකොට හැරිලා බලනවා. මේ මට කතා කරනවා වගේ අදහසක් යනවා සේවකයන්ට. ඇයි? ආයතනයේ තරම් ආදරේ. මෙහෙයවීම සඳහා පහසුකම් සපයනවා. වැඩ කරනවා අපි කරන සැලැස්මකට අනුව වැඩ කටයුතු කරගෙන යෑමේ හැකියාවක් තියෙන අතර අභිප්‍රේරණය හරි වැදගත්. අභිප්‍රේරණ කුසලතා. අභිප්‍රේරණ කුසලතා කියන එකෙන් අපි අදහස් කරන්නේ පාර්ශවකරුවෙකුගෙන් එහෙම නැත්නම් අපි සේවකයෙක්ගෙන් අපේක්ෂිත හැසිරීම. මම බලාපොරොත්තු වෙනවා ඒ කියන පුද්ගලයා මාගා වැඩ කරනකොට ඒ මෙහෙම හැසිරෙයි. එහෙම නැත්නම් මට මේ වගේ ප්‍රතිචාරයක් දක්වයි ආයතනය තුල. එතකොට මේ අපේක්ෂිත හැසිරීම හෝ ප්‍රතිචාරය ලබා ගන්න මොකක්ද තියෙන උපාය මාර්ග? දැන් අපි වැඩ කරද්දී ආයතනවල විවිධ උපාය මාර්ග අනුගමනය කරනවා. අපි කරන්නේ විවිධ සම්‍යක් ප්‍රයෝග කියලා. බලන්නකො දරුවන්ට බත් කවන්න, ආහාර කවන්න, කෑම කවන්න දෙමව්පියෝ කොච්චර වෙහෙසක් ගන්නවද? කොච්චර උපක්‍රම කරනවද? කොච්චර උපක්‍රම කරනවද? එතකොට ඒව මොනවාද? උපාය මාර්ග. එතකොට මේක ප්‍රධාන සාධක තුනක් මත තීරණය වෙනවා. මේ උපාය මාර්ග ප්‍රධාන සාධක තුනක්. පළවෙනි එක අභිප්‍රේරක ශෛලිය. පුතේ පොත්වල කොච්චර අභිප්‍රේරණ ක්‍රම තිබ්බත් වැඩක් නැහැ. ඒ අභිප්‍රේරණයේදී මම අනුගමනය කරන ක්‍රමවේදය කුමක්ද? ඒවා මම කොහොමද අනුගමනය කරන ශෛලිය? දැන් අපි සේවකයන්ට තදින් කතා කරන අවස්ථා තියෙනවා. තදින් කතා කරාට අපිත් එක්ක තරහ නැහැ. අපි තදින් කතා කරන්නේ එයාගේ හිත රිදෙන්න නෙවෙයි. එයාගේ තියෙන දුර්වලතාවය අඩු කරන මට්ටමට තමයි අපි කතා කරන්නේ. අන ශෛලිය. අපි උපදෙස් දෙනකොට දෙන්නේ මේ විදියට. ඒතර අභිප්‍රේරණ ශෛලිය වැදගත්. පැහැදිලිද? ඔයාලා බලන්න. යාළුවොත් එක්ක වැඩ කරද්දී ඔයාලා කතා කරන ශෛලිය මත හිතවත්කම් රිදෙන්න දෙදරන්නත් පුළුවන්, වර්ධනය වෙන්නත් පුළුවන්. හැබැයි කියලා කතා කරන එකම දේ අර්ථය එකයි. හැබැයි ශෛලිය අනුව හිතවත්කම් දෙදරන්නත් පුළුවන්. හිතවත්කම් අඩු වෙන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන්, තරහ වෙන්නත් පුළුවන්. බලන්නකො යාළුවෝ තරහ වෙලා තියෙන දේවල් බැලුවම අපරාධ දේවල් නේ තියෙන තරහ වෙලා තියෙන්නේ. ඇයි ඒ?
මොකද ඒකට හේතුව? ශෛලිය. ඔයා කියන්නේ මට එයාගේ කතාව දිරවන්නේ නැහැ කියලා. දිරවන්නේ නැත්තේ අර්ථයද? නෑ. වචන හසුරවන විදිය. වචන හසුරවන විදිය. ඊට පස්සේ ඉලක්කගත ප්‍රේක්ෂකයන් කියලා කියන්නේ දැන් මම කතා කරන්නේ කාටද? මගේ ODM එක කවුද? ODM එකේ ස්වභාවය. දැන් හිතන්න AAT පන්තියක ඔන්ලයින් පන්තියක කියන්නකෝ. හැමෝටම ඉගෙන ගන්න උවමනාව තියෙනවා. අපි ඇඟිල්ලෙන් යන මුකුත් කරන්න අවශ්‍ය නැහැ. එයාම හිතලා කරනවා. හැබැයි උවමනාව නැත්තම් අපි ලොකු වෙහෙසක් ගන්නවා. දැන් ඔයාලා දන්නවා ඇති දැන් කැම්පස් එකට යනකොට දන්නේ නැහැ නේද? කැම්පස් එකට ගියාම කැම්පස් එකේ ඉන්න එකම ලෙවල් එකේ අයනේ. ඒ තුන ගත්තු අය, ඒ තුනයි, ඒ දෙකයි B එක එහෙම ගියත්තු අයනේ. එතකොට එතනට ගියාම ලෙක්චර්ස්ලා ආපුතේ තේරුණාද ඔයාලට තේරුණාද ඔයාලට තේරුණාද එහෙම කියලා අහන්නේ නැහැ. එයා උගන්නගෙන යනවා. උඹලට පුළුවන් නම් ගනින් බැරි නම් නිකන් හිටපන් කියලා මේ කියනවා. ඉන්ඩිවිජුවලි අහන්නේ තනි තනියෙන් අහන්නේ ඇයි? එයා දන්නවා එකම ලෙවල් එකේ කොටසක් ඉන්න ඒගොල්ලෝ මේකට ආවොත් යන්නේ උපාධිය නැතු උඩ ගෙදර යන්න බෑ කියලා දන්නවා. එතකොට අභිප්‍රේරණේ බලපෑම් කිරීමට උත්සාහ කරන පුද්ගලයාගේ පෞරුෂත්වය දෙන්නේ මම නම් මගේ පෞරුෂත්වය. මම සේවකයන් අභිප්‍රේරණය කරන මම නම් මගේ පෞරුෂත්වය වැදගත් වෙනවා. මොකටද? අභිප්‍රේරණ කරන්න. එතන මේවට කියන අභිප්‍රේරණ කුසලතා. අභිප්‍රේරක ශෛලිය මේවා මතක තියාගන්න කරුණු විදියට. හැබැයි කරුණු විදියට මතක තියලා කෙටියෙන් විස්තර කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඉලක්කගත ප්‍රේක්ෂකයන් මගේ ODM එක මගේ ඉදිරියෙන් ඉන්න අයගේ කොයි ආකාරද? එතකොට මගේ පෞරුෂත්වය මම නම් අභිප්‍රේරණය කරන්නේ මගේ පෞරුෂත්වය කොහොමද? අභිප්‍රේරණයට බලපෑම් කිරීමට උත්සාහ කරන පුද්ගලයාගේ පෞරුෂත්වය. එතකොට මේ කරුණු තුන වැදගත් අභිප්‍රේරණ කුසලතාවලදී. කොහොමද අභිප්‍රේරණය කරන්නේ? ක්‍රියාවලිය මොකද්ද? පළමුව කරන්න ඕනේ මොකද්ද? අභිප්‍රේරණය කළ යුතු පුද්ගලයාගේ හෝ පුද්ගල කණ්ඩායමේ මනාපය සහ පෞරුෂ ලක්ෂණ තක්සේරු කරන්න. මම හඳුන ගන්න ඕනි මං අභිප්‍රේරණය කරන්න මොන කොටසද? කවුද? ඔවුන්ගේ මනාපය. එහෙම නැත්නම් ඔවුන්ගේ ලක්ෂණ, පෞරුෂ ලක්ෂණ මම තක්සේරු කරන්න ඕනි. මේක පුතේ මේක දැන් අපිට දැන් අපි හිතමුකෝ අපි ඉස්සරහා පාරක් අයිනට ගිහිල්ලා අපි ගණන් කරනවා යන බයිසිකල් ගාන. යතුරු මේ 3 wheel ගාන එහෙම ගණන් කරනවා කියන්නකෝ. ඒ වගේ මේක කරන්න බෑ. මේක පුද්ගලයන්ගේ හැඟීම් හා බැඳුණු දෙයක්. හැසිරීම් හා බැඳුණු දෙයක්. එතකොට මේක මේ අභිප්‍රේරණය කරන පුද්ගලයාට මේ හැකියාව තියෙන්න ඕනේ මේ තක්සේරු කිරීම. පැහැදිලිද? පළවෙනි එක පුද්ගල කණ්ඩායමේ මනාපය සහ පෞරුෂ ලක්ෂණ අඳුන ගන්න ඕනේ. එතකොට ඒ මට්ටමට සුදුසු අභිප්‍රේරණ මොනවාද කියලා මම හඳුන ගන්න ඕන. තේරුණානේ? අරක තක්සේරු කළාම ඒ මට්ටමට යන්න මගේ තියෙන අභිප්‍රේරණ උපාය මාර්ග මොනවාද කියලා මම තීරණය කරන්න ඕනේ. එතකොට දැන් මේ මගේ සේවකයන් අභිප්‍රේරණය කිරීමේ පරමාර්ථයෙන් මම කාර්ය සාධන අපේක්ෂාවන් ප්‍රකාශ කරන්න ඕන. මගේ අපේක්ෂාව මොකද්ද? මේ අපේක්ෂාවට ලං වුණොත් මම මේව දෙනවා. දැන් ඔය ඉන්ෂුරන්ස් ෆයිනෑන්ස් කම්පැනි වල කියනවා මෙන්න මේ දැන් ඉන්ෂුරන්ස් වල තියෙනවා අවුරුද්දකට ලක්ෂ 80ක විතර ප්‍රීමියම් කියන වාරික එකතු කරලා දුන්නොත් MDRT කියලා කියනවා. ඒ කියන්නේ එක රෑන්ක් එකක්. MDRT මට්ටමට ආවොත් සාමාන්‍ය ඇමරිකාවේ අවුරුදු 5කට වීසා හම්බ වෙනවා. අන්න ඒ වගේ දින කාර්ය සාධනය අනුව අපේක්ෂා ප්‍රකාශ කරලා තියෙනවා. මෙන්න මේ මට්ටම කළොත් ෆොරින් ටුවර් එකක් දෙනවා. පැහැදිලිද? අන්න ඒ වගේ කාර්ය සාධනය අපි සඳහා අපේක්ෂාවන් ප්‍රකාශ කරන්න ඕනේ. ඔබේ මෙන්න මේ කාර්ය සාධනයට මම මේවා දෙනවා කියලා මම හඳුනගෙන තියෙන්න ඕනේ. අපේක්ෂාවන් සපුරා ඇත්නම් හෝ සපුරා නැත්නම් මොනවද වෙන්නේ කියලා මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ පාරිතෝෂිකෝ සම්බාධක මේ මට්ටමට ලං වුණ නැත්නම් ඔයා මාරු කරනවා. දැන් ඔය අපේ රාජ්‍ය සේවයේ තියෙන කාර්ය සාධනයේදී අපි කරනවා ඉතා හොඳයි සතුටුදායකයි දුර්වලයි. දැන් මම හදලා තියෙනවා මගේ ස්ටාෆ් එකට
ලකුණු දෙනකමක් මං හදලා තියෙනවා. මෙන්න මේ ටික මේකට මේක ලකුණු 5යි මේවට ලකුණු 10යි කියලා මං හදලා දීලා තියෙනවා. මම කියනවා ලකුණු 75ට වැඩිය උත් මං දෙනවා ඉතා හොඳයි. 50යි 75යි අතර නම් හොඳයි. 30යි 50යි අතර නම් සතුටුදායකයි 30ට අඩුයි නම් මං කියනවා අසතුටුදායකයි කියලා මං දෙනවා අර ඔයාලගේ ABCD වගේ. එතකොට අපි කියන්නේ ප්‍රතිලාභ කියන්නේ අපි දෙන්නේ මොනවාද? සම්මාදක කියන්නේ අපි මොනවා හරි දඬුවම් ප්‍රවේශය මොනවා හරි එහෙම නැත්නම් වැටුප නවත්තනවා, වැටුප අඩු කරනවා, මාරු කරනවා වගේ දේවල් සම්මාදක අපි කියලා තියෙනවානේ මේ මට්ටමට ආවේ නැත්නම් පුතේ උඹ බලාගෙන හිටපන් කියලා. සාමාන්‍යයෙන් ආයතනවල පෞද්ගලික ආයතනවල ඩිරෙක්ට් කියනවා. මම තියෙනවා. දැන් අපේ ආයතනවලත් තියෙනවා. අපි කියන්නේ විනය කටයුතු කියලා ඒ වගේ අවස්ථාවලදී දඬුවම් තියෙනවා. වැටුප අඩු කරනවා, මාරු කරනවා. ඒ වගේ දේවල් තියෙනවා. අපේක්ෂිත ප්‍රතිඵල සඳහා ප්‍රගතිය හෝ ප්‍රගතිය නොමැතිකම පිළිබඳ ප්‍රතිපෝෂණය හෝ මාරු කර ගැනීම. දැන් අපි මේ ප්‍රතිඵලයට යනකොට සේවකයන්ගේ ප්‍රගතිය තියෙනවද නැද්ද කියලා මම ප්‍රතිපෝෂණයක් ගන්න ඕනේ. ප්‍රතිපෝෂණයක්. මේක sannivedanaya හා බැඳිච්ච දෙයක්. ඒගොල්ලන්ගේ ප්‍රතිචාර අපි දෙන data අනුව ඒගොල්ලෝ කොච්චර දුරට නිවැරදි කර ගැනීම කරලා තියෙනවද කියලා බලන්න ඕනේ. ඒක ඒගොල්ලන්ට කොච්චර දැනුණාද කියන එක. අපි බලා ගන්න ඕනේ. අපි කියන ප්‍රතිපෝෂණය. සාර්ථකත්වයේ සීමා කරන ගැටලු හෝ බාධක දැන් සාර්ථකත්වයට වැටබඳින එහෙම නැත්නම් සාර්ථකත්වය ලබා ගන්න බැරි මට්ටමටපත් වෙන ගැටලු මොනවාද බාධක මොනවාද කියලා අපි හඳුනා ගන්නත් ඕනේ. ගැටලු මොනවාද? ප්‍රශ්න මොනවාද? මේ ප්‍රශ්න විසඳුවේ නැත්නම් මේ සාර්ථකත්වයට ළඟා වෙන්න බෑ. මේ තියෙන අභිප්‍රේරණ ක්‍රියාවලිය මතක තියාගන්න. අපේක්ෂිත ප්‍රතිඵල සඳහා පාරිතෝෂිකව ත්‍යාග ලබා දෙනවා. මේ මට්ටමට આવොත් මේක දෙනවා. මං කිව්වේ මේ මට්ටමට આવොත් ෆොරින් ටුවර් එකක්. මේ මට්ටමට આવොත් මෙච්චර මුදලක්. මේ මට්ටමට આવොත් MDRT ආදි වශයෙන් දෙනවා. සම්බාධක පනවන්න පෙර අනතුරු අඟවනවා. මේක ආවේ නැහැ නම් වෝනින් දෙනවා. වෝනින් දෙනවා. මේ දක්වා මෙහෙම අඩුයි මේ දෙකට ආවේ නැහැ නම් මෙහෙමයි මෙහෙම කරන්න එපා මෙහෙමයි කියලා දෙනවා ලියුම්. අනතුරු අඟවනවා. සහ අපේක්ෂිත ආකාරයෙන් ප්‍රතිචාර දක්වපු පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට මොකද කරන්න ඕනේ? රිවෝඩ්ස් දෙන්න ඕනේ. පුද්ගලයන් හඳුනා ගන්න ඕනේ. මේක තමයි අභිප්‍රේරණ ක්‍රියාවලිය සරලව මේක මතක තියාගන්න උත්සාහ ගන්න අභිප්‍රේරණ ක්‍රියාවලියේ පියවරයන් ටික. අභිප්‍රේරණයේ ලක්ෂණ. දැන් අපි කියන්නේ අභිප්‍රේරණය කියන්නේ පුද්ගලයෙක්ගේ මානසික තත්ත්වයක් කියලා. මානසික තත්ත්වය හඳුනා ගැනීම හරි දුෂ්කරයිනේ. සරල නෑ. එතකොට ඒක හඳුනා ගන්න වෙන්නේ කාර්ය සාධන හැසිරීම තුලින්. වැඩ කරන වැඩවල ඵලය තුලින්. අපි කියන කාර්ය සාධනය තුලින්. හැසිරීම තුලින් තමයි අපිට අභිප්‍රේරණ පිළිබිඹු කරන්නේ. මේකේ කාරණා දෙකක් තියෙනවා. ධනාත්මක මනෝගතියක ඉන්නවා නම් අපි කියනවා අභිප්‍රේරණය වෙලා. ධනාත්මක මනෝගතියක ඉන්නවා. කාර්ය සාධනයේ ධනාත්මකයි, පවර්ණ වැඩ කැපවීමෙන් සඵලදායීව ඉටු කරනවා. ව්‍යාපාරය වර්ධනය වෙනවා, සාර්ථක වෙනවා. ඒතර මේ මොනවාද ලක්ෂණද? අභිප්‍රේරණය වෙලා. එතකොට අභිප්‍රේරණය වෙලාද කියලා අපිට හොයාගන්න පුළුවන් මොනවෙන්ද? වැඩ කරන විදියට කාර්ය පුරුදු. උදෙන් එනවා, කැමැත්තෙන් වැඩ කරනවා, මැෂින් පිය දානවා, පිරිසිදුර තියා ගන්නවා, ඉනහ වෙලා ඉන්නවා, කාර්ය පුරුදු. ආකල්ප. සේවකයෙක් ආයතනය කෙරෙහි තිබෙන හැඟීම කොයි ආකාරද? ආකල්ප කොයි වගේද? කණ්ඩායම දෙක තුල වැඩ කරන්න කැමතියි. ආයතනයට හානියක් වුණ දෙයක් තියෙනවා අපිත් එක්ක ඇවිල්ලා කතා කරනවා. සර් මේක මෙහෙම නෙවෙයි මෙහෙම වුණා නම් වඩා හොඳයි කියලා කතා කරන අය ඉන්නවා. එතකොට මොනවද මේවා? අභිප්‍රේරක සාධක. ප්‍රතිඵල. එතකොට වෙනස්කම් පිළිගැනීම දැන් අපි කතා කරලා කිව්වොත් පුතේ මේ වැඩේ මෙහෙමට වඩා මෙහෙම කරොත් හොඳයි නේද කියලා කිව්වොත් ඒක සතුටින් පිළිගන්න. එහෙම නැත්නම් කියන්නේ නෑ සර්. ඕක මේ විදිහට කරොත් හොඳ නැද්ද? කියලා අහන අයත් ඉන්නවා. එතකොට ඒ වගේ මෙන්න මේ ලක්ෂණ දෙනවා අපි කියන මොකක් කියලාද? මේ මොන ලක්ෂණද? අභිප්‍රේරිත. අභිප්‍රේරණයට පත්වෙච්ච පුද්ගලයෙක්ගේ ලක්ෂණ. ඒ වගේම ප්‍රතිප්‍රේරණයේ ලක්ෂණ.
මොකද්ද දැන් අරක අභිප්‍රේරණය නම් ප්‍රතිප්‍රේරණය වෙන්නේ මොකද්ද? ඍණාත්මක ආකල්ප තියෙන මානසික මට්ටමක හරි ඍණ වැඩ කරන්න කැමැත්තක් ඇත්තෙම නැහැ. කාර්ය සාධනය අඩුයි. හැසිරීම වෙනස්. හරිම ඇග්‍රෙසිව්. මොනවාද මේවා? ප්‍රතිප්‍රේරණය. අභිප්‍රේරණය අනිත් පැත්ත. එතකොට දැන් මෙහෙමයි ඉන්නකොට මොකද වෙන්නේ? දැන් අපි කියන්නේ කුණු වෙච්ච අඹ ගෙඩියක් තියෙනකොට ඊළඟ තියෙන අඹ ගෙඩිය කුණු වෙනවද? අර හොඳ අඹ ගෙඩිය හන්දා කුණු වෙච්ච අඹ ගෙඩිය හොඳ වෙනවද? ඈ අපි තුමු අඹ ගොඩක කුණු වෙච්ච එක අඹ ගෙඩිය ආවොත් ඊළඟ අඹ වලටත් ඒක බෝ වෙන්න පුළුවන්. අපි කියනවා ඍණාත්මක ප්‍රතිඵල අනෙක් සේවකයන් වෙතද ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒක නිසා ඒ වගේ ඍණාත්මක ලක්ෂණ හැසිරීම තියෙනවා නම් අපි ඒවට ප්‍රතිකාර දක්වන්න ඕනේ, ප්‍රතිචාර දක්වන්න ඕනේ. එහෙම නොවුනොත් ඒක ආයතනයට ගොඩක් ඍණාත්මක වෙනවා. පැහැදිලිද? හැබැයි මේ ඍණාත්මක ලක්ෂණ අඳුන ගන්න හරි අමාරුයි. උණ කියන්නේ රෝග ලක්ෂණයන්නේ පුතේ. රෝගයක් නෙවෙයි උණ කියන්නේ. ඒතර ඒ වගේ දැන් ගොඩාක් දේවල් වලට උණ හැදෙන්න පුළුවන්. ඒ වගේ මේ ඍණාත්මක කාර්යසාධනයේ හැසිරීම වල ලක්ෂණ මිසක හැසිරීම අඳුර ගන්න අමාරුයි. ඒක නිසා කළමනාකරණයේ දක්ෂ වෙන්න ඕනේ, උනන්දු වෙන්න ඕනේ, උද්‍යෝගිමත් භාවයක් තියෙන්න ඕනේ මෙන්න මේ ඍණාත්මක හැසිරීම ලක්ෂණ හඳුනා ගන්න. සමහරවිට අපි මේ වෙන්නේ පස්සේ දැන් බලන්නකො පිළිකාවක් වගේ තියෙනවා නම් අඳුර ගන්නට ඔඩු දුවල ඉවරයි. පැහැදිලිද? ඒක නිසා මේක හරි අපහසුයි. සමහරවිට ආයතන වහන්න වෙනවා පුතේ. ආයතන වහන්න වෙන මේ ප්‍රතිප්‍රේරණ ලක්ෂණ අපිට අඳුන ගන්න බැරි වුණොත් සහ ප්‍රතිප්‍රේරිත පුද්ගලයෝ හිටියොත් සමහර ආයතන මම කියලා ඇති ඔයාලට අද 100ක් පටන් ගත්තොත් අවුරුදු 50ක් යනකොට ඉතුරු වෙන්නේ 55යි කියලා. අද ව්‍යාපාර 100ක් පටන් ගත්තොත් තව අවුරුදු 50කින් ඉතුරු වෙන්නේ 5යි. ඇයි 95ක් වැහෙන්නේ? මේ බොහෝ ඒවට බලපාන සේවකයන්ගේ ප්‍රතිප්‍රේරණය. අභිප්‍රේරණයක් නොමැතිකම. මොනවාද ඒ ලක්ෂණ? රැකියාව පිළිබඳ කැප වෙන්නේ නැහැ. ඕනවට පාට වැඩ කරන්නේ. අඛණ්ඩ ප්‍රමාදයේ හෝ නොපැමිණීම එන්නේ නැහැ වැඩට එන්නේ පරක්කු වෙලා එක්ක එන්නේ නැහැ මේ මොනවාද සේවකියට ජොබ් එකට යා තෘප්තිමත් නැහැ අතෘප්ති කරයි ප්‍රතිප්‍රේරණය ඍණාත්මක හැඟීම් ඍණාත්මක හැසිරීම උපදෙස් පිළිගන්න කැමති නැහැ සත පහකට ගණන් ගන්න තීදියක් තියෙනවා දැන් මේක අර අපි කොහොමද අභිප්‍රේරණය කියන්නේ මනෝමය මට්ටමක් කියලා මානසික මට්ටමක් කියලා මේ මානසික තත්ත්වයක් උපදෙස් වල රවණත වෙන්නේ නැති අකමැත්ත ගැටලු නිර්මාණය කරනවා කට කතා පතුරවනවා රණ්ඩු වෙනවා ඒ වගේ දේවල් එතකොට පෞද්ගලිකව ව්‍යාපාර වාදන උනන්දුවක් නෑ යාගේ පෞද්ගලික වශයෙන් ඒ සේවකයාගේ වර්ධනයකට කැමතිත් නෑ ව්‍යාපාරයේ වර්ධනය ගැනත් උනන්දුවක් නෑ අර ඕනවට එපාවට වගේ වැඩ කරනවා කියලා අපි කියන්නේ ඒ වගේ දේවල්. ඉතින් මෙහෙම වුණොත් මොකද වෙන්නේ? ඵලදායීතාවය නැති වෙනවා. රැකියාවේ විනෝදයේ ආසාව පිළිබඳ දුෂ්මාන සංඥාවක් නැහැ. රැකියාව කැමැත්තෙන් කරනවා කියලා නෑ. අකුරු හකුරු වගේ. ඕනවට එපාවට. මොනවද මේ? ප්‍රතිප්‍රේරණයේ ලක්ෂණ. ප්‍රතිප්‍රේරණයේ ලක්ෂණ. ඒක නිසා මේ අභිප්‍රේරණය වගේම ප්‍රතිප්‍රේරණයත් අපිට හරි වැදගත්. දැන් අපි මොනවාද අභිප්‍රේරණේ කතා කළේ? සරලව ගත්තොත් අභිප්‍රේරණය කියන්නේ මොකක්ද? අභිප්‍රේරණයේ වැදගත්කම අභිප්‍රේරණයේ න්‍යායන් දෙකයි මොකක්ද න්‍යායන් දෙක? සංයුක්ත න්‍යාය ක්‍රියාවලී න්‍යාය සංයුක්ත න්‍යායයේ න්‍යායන් දෙකයි ඒබ්‍රහම් මැස්ලෝගේ අවශ්‍යතා ධූරාවලී න්‍යාය සහ ෆ්‍රෙඩ්රික් හර්ස්බර්ග්ගේ ද්වි සාධක න්‍යාය. එතකොට ක්‍රියාවලී න්‍යායයේ න්‍යායන් දෙකයි ජෝන් ඇඩම්ස්ගේ සාධාරණත්ව න්‍යාය සහ වික්ටර් වෘම්ගේ අපේක්ෂා න්‍යාය. ඊට පස්සේ අපි කතා කළා ඵලදායීතාවේ වැදගත්කමනේ සහ ක්‍රියාපියවර ඵලදායීතාවේ ක්‍රියාපියවර සහ අභිප්‍රේරිත සහ ප්‍රතිප්‍රේරිත ලක්ෂණ අපි කතා කළා. සරලව මෙන්න මේ ටික හරිය බලා ගන්න.
අභිප්‍රේරණය කියන්නේ ආයතනයක ඇත්තටම හાર્ට් එක වගේ දෙයක් කියලා කියන්නත් පුළුවන්. මොකද අභිප්‍රේරණිත අභිප්‍රේරිත පුද්ගලයෙකු හරහා සේවකයන් හරහා තමයි ආයතනය ගමනක් යන්න පුළුවන්. ප්‍රතිප්‍රේරිත පුද්ගලයෝ හිටියොත් සේවකයෝ හිටියොත් මොකද වෙන්නේ? ආයතනය දිනෙන් දින යන්නේ කොහාටද? දිනෙන් දින කොහාටද යන්නේ? ආයතනය යන්නේ ඍණාත්මක ගමනක්. හරි. ඊගා වැදගත්කම තමයි මේක මේ අපි හැමෝටම වැදගත් පුතේ. දැන් අභිප්‍රේරණයත් හරි වැදගත්. දැන් ඔයාලා අභිප්‍රේරණය වෙලා තියෙනවා නම් සාමාන්‍යයෙන් වැඩ කරන ප්‍රමාණය වැඩි, වැඩ කරන වුමනා වැඩි, ප්‍රතිඵල වැඩි, මතකෙ හිටිනවා වැඩි. ඇයි? අභිප්‍රේරණයෙන් වැඩ කරන්නේ. ප්‍රතිප්‍රේරණයෙන් වැඩ කළොත් අතෘප්තිය, අකමැත්ත, ප්‍රතිඵල නැහැ, මතකෙ හිටින්නේ නැහැ. මේ ඔක්කොම තියෙනවා. ඒක නිසා මේ හැම එකක්ම අපිට අර ගසට පොත්තමෙන් බද්ධ වෙලා තිබෙන කරුණු. sannivedana කියන්නේ පුතේ මොකද්ද? පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් අතර තොරතුරු හුවමාරු වීම. දැන් මම මේ ඔයාලට කරන්නේ sannivedanaya. මම ඔයාලට කරන්නේ sannivedanaya. එතකොට මේ sannivedana දක්ෂතාවය හැම වෘත්තියකටම හරි වැදගත්. sannivedana දක්ෂතාවය කියන එක හැම වෘත්තියකටම වැදගත්. පැහැදිලිද? ඒ වගේම තමයි පුතේ හොඳට මතක තියාගන්න කිසියම් වෘත්තියක පියවරෙන් පියවර උඩට යන්න sannivedana හැකියාව තියෙන්න ඕනේ. කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ, ලියන්න පුළුවන් වෙන්න ඕනේ, අදහස් දක්වන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ඔක්කොම එකට තිබ්බොත් බෙස්ට්. අපි අයන හොඳට ලිඛිතව පුළුවන් වාචිකව බෑකත් ඇති. එතකොට ඒක නිසා මේ sannivedana කියන එක ඕනෑම වෘත්තියක අතිශය වැදගත් කාරණයක්. එතන මේ sannivedana කියන එක සමහර වෙලාවට සංකේතයක් වෙන්න පුළුවන්. දැන් සත්තු කතා කරනකොට ඒගොල්ලන්ගේ භාෂාවක් තියෙනවා. අපිට ඇහෙන සංකේතවල. අපි පාරේ ගමන් කරන විට මාර්ග සලකුණු කියන්නේ පුතේ සංඥානේ. ඒකිනුත් අපිට පණිවිඩයක් දෙනවා. ඉදිරියෙන් වංගුවක්, ඉදිරියෙන් පදික මාරුව, ඉදිරියෙන් බස් නැවතුම් පොළ, ඉදිරියෙන් ඩබල් ඉර, ලොකු වංගුවක්, කඳු, බෑවුම් මේවා මොනවාද? සංකේත. එතකොට මේ සංකේතවල සිට දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් දක්වා sannivedana සියල්ල ඇතුළත්. පැහැදිලිද? දැන් මේ එක sannivedana මාධ්‍යයක්. Zoom භාවිතය, PowerPoint භාවිතය මේ මොකද්ද? sannivedana මාධ්‍යයක්. sannivedana ක්‍රමයක්. sannivedana ස්වභාවය, sannivedana ක්‍රියාවලිය. අපි ඉස්සරහට ඉගෙන ගන්න ක්‍රියාවලිය. එක ක්‍රියාවක් නෙවෙයි, ක්‍රියා ගණනාවක්. දැන් sannivedanයේදී අතිශය වැදගත් දේ තමයි මම සිතූ දේ, මම කියූ දේ, ඔයාලා තේරුම් ගත්තු දේ එකක් වෙන්න ඕනේ, දෙකක් වෙන්න ඕනේද? එකක් වෙන්න ඕනේ. මම කිව්වේ හිතුවේ එකක්, මං කිව්වේ තව එකක්, ඔයාලට ඇහුනේ තව එකක්, ඔයාලා තේරුම් ගත්තේ තව එකක් වුණොත් එතකොට අපේක්ෂාව ඉටු වෙන්නේ නැහැ නේ. එහෙනම් sannivedanයේදී වැදගත් මම හිතපු දේත්, මම කියපු දේත්, ඔබට ඇහුණු දේත්, ඔබ තේරුම් ගත්තු දේත් ඔක්කොම මොකක් වෙන්න ඕනේද? එකක් වෙන්න ඕන. sannivedanaya අර්ථය මත පදනම් වෙයි. අර්ථාන්විත වෙන්න නම් ඒ විදිහට වෙන්න ඕනේ. අර්ථාන්විත වෙන්න ඕනේ. අත්‍යවශ්‍යයි sannivedana. ඔයාලා හිතන්න පුතේ කතා කරන්න බැරි කෙනෙක් කොච්චර දුක් විඳිනවද කියලා. අපිට පෙනිලා අපි යම් යම් දේවල් අවබෝධ කරගන්නවානේ නොපෙනෙන අය. ඇහෙන්නේ නැති කෙනෙක් නේද? sannivedana අත්‍යවශ්‍යයි. ජීවිතයේ පවත්වාගෙන යාමේදී sannivedana අත්‍යවශ්‍යයි. sannivedana කියන්නේ දීපාර්ශ්වික හුමාරුවක්. අපි කියන පුද්ගලයන් දෙදෙනෙකු ඊට වැඩි ගණනක් අතර කියලා. පාර්ශ්ව දෙකක හුවමාරුවක් sannivedana. දැන් ලෙක්චර් එකක් කරනවා නම් කෙනෙක් මම එක පාර්ශ්වයක් සමන් දෙන සියලුම දෙනා එක පාර්ශ්වයක්. පාර්ශ්වයන් දෙකක හුවමාරුවක්. මන් දෙන ගමන් ප්‍රශ්න අහනවා කියන්නේ මොකද්ද? මම ඔයාගෙන් ප්‍රතිපෝෂණය ගන්නවා. අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. ප්‍රතිපෝෂණය තියෙන්න ඕනේ. දැන් මේ අපි ඉගෙන ගන්න හැම දෙයක්ම අපි පාවිච්චි කරන්න ඕනේ. එතකොට තමයි අපිට දැනෙන්නේ ඔව් මේක නියමයිනේ කියලා දැනෙන්නේ එතකොට.
චේතනිකව හෝ අචේතනිකව සිද්ධ වෙන sannivedana. මගතොට අපි හම්බ වෙනකොට ඉදිරියෙන් එන එක්කෙනා ඉස්සර යාළුවෙක් දැන් එච්චර කුළුපග නැහැ. අපි කල්පනා කරන මේකට මම රවණවද හිනහෙනවද මදහස පානවද අහක බලාගෙන යනවද කියලා අපි හිතනවා. අන්න චේතනිකයි. හැබැයි එහෙම හිතාගෙන ගිහලා ළඟට එනකොටම සඩන්ලි හිතෙනවා. හිතපු ගමන් හිතන නෑ මූට කතා කරනවා කියලා කතා කරනවා. ඒතර ඒක අචේතනිකයි. අපේ sannivedanaye චේතනිකවත් වෙනවා අචේතනිකවත් වෙනවා. අපි අහලා තියෙන පුතේ ගිලිහුණ වචන ඇතුන් ලවවත් අද්දවන්න බෑ කියලා. ගිය නුවණ ඇතුන් ලවවත් අද්දව ගන්න බෑ කියනව නේද? සමහර විට අපි මේ වැඩේ කරලා තියෙන අචේතනිකව. ඒ කියන්නේ පස්සේ දුක් වෙන්නේ. සමහර වෙලාවට චේතනිකව කරලත් එහෙම වෙන්න පුළුවන්. අචේතනිකව සිදුවන sannivedana අති බහුතරයක් තියෙනවා. හිතන්නේ නැහැ. අචේතනිකව කියන්නේ හිතන්නේ නැතුව. ගතික ක්‍රියාවලිය. ඒ කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙනවා. දැන් ඉස්සර මේ Zoom තිබ්බේ නෑනේ ඇත්තටම. ඔය කොවිඩ් වලින් පස්සේ තමයි ගොඩක් ජනප්‍රිය වුණේ. එතකොට ඔය Facebook තිබ්බේ නෑ, WhatsApp තිබ්බේ නෑ. හෙට මොනවා වෙයිද කියලා අපි දන්නේ නෑනේ පුතේ. ගතික ක්‍රියාවලිය. sannivedana සමාජීය ක්‍රියාවලිය. අපිට සමාජයෙන් තොරව sannivedana රැඳෙන්න බෑ. අද තියෙන අපි කරන මහජන sannivedanaya. මම කරන වැඩක් මාව දකින ඕනෑම කෙනෙකුට ෆොටෝ ගහලා වීඩියෝ කරලා දාන්න පුළුවන් මාධ්‍යට. sannivedana සමාජීය ක්‍රියාවලිය. අඛණ්ඩව සිදු වෙනවා. අඛණ්ඩව සිදු වෙනවා. ඛණ්ඩනය කරන්න බෑ. දැන් අධ්‍යාපනය ගත්තොත් මේකෙදි ඇත්තටම අපි අධ්‍යාපනය ලබන්නේ sannivedanaye හරහා. sannivedana කුසලතා මත උගන්වන ගුරුවරයා කියලා දෙන දේ තේරෙනවද නැද්ද කියන එක තීරණය වෙනවා. ඒක sannivedana දක්ෂතාවය. එතකොට අඛණ්ඩව සිදුවන ක්‍රියාවලිය. අපි මැරෙනකම්ම sannivedana යෙදෙනවා. මැරෙන්න තුරු sannivedana යෙදෙනවා. මෙන්න sannivedana ස්වභාවය කරුණු 8ක් තියෙනවා කියව ගන්න. විෂයපතය. දැන් sannivedanayේදී අපි කියනවා මාධ්‍ය පදනම් කරගත් sannivedana. මොකද්ද මාධ්‍ය වර්ග දෙකක් තියෙනවා. වාචික sannivedana සහ වාචික නොවන. අපි කියනවා අවාචික කියලා. වාචිකව දැන් මම මේ කතා කරන්නේ වාචිකව. ඔයාලට මේ ලියලා පෙන්නන්නේ වාචික නොවන. අපි ලිඛිත කියන්නකෝ වාචික නොවන ගොඩක් ඒවා තියෙනවා. වාචික සහ වාචික නොවන ආකාරයට අපිට වෙන් කරන්න පුළුවන්. තව පුළුවන් අරමුණු මත පදනම් sannivedana. මොකද අරමුණු මත පදනම් වෙලා තියෙන්නේ අභ්‍යන්තර හා බාහිර. ආයතනයේ අභ්‍යන්තරයේ sannivedana තියෙන ඒක එක අරමුණක්. ආයතනයේ බාහිර පාර්ශ්වයන් සමග sannivedana තියෙනවා. දැන් ඔය කිසියම් ආයතනයක් රේඩියෝ channel එකක ටීවී channel එකක ඉන්ටර්නෙට් එකක සමාජ මාධ්‍යයේ පත්තරවල මොනවා හරි පළ කරනවා නම් ඒ මොන sannivedanaයේද? අභ්‍යන්තරද බාහිරද? බාහිර sannivedana. සේවකයන්ට විතරක් දැනගන්න පුළුවන් විතර ආයතනය තුළ වැඩ කරන අයට විතරක් දැනගන්න පුළුවන් විදියට මොන හරි sannivedana ක්‍රියාවලියක් තිබෙනවා නම් දැන් මම ඒවා කිව්වට ඔයාලට තේරෙන්නේ නැහැ දන්නේ නැති නිසා. ලිපි තියෙනවා, මිනිත් තියෙනවා, මෙමෝ තියෙනවා, අපි ගොඩක් දේවල් තියෙනවා. ඒවා ඒතර අභ්‍යන්තර sannivedanaya. sannivedana ශෛලිය මත පදනම් වෙලා sannivedana වර්ග කරන්න පුළුවන්. ශෛලිය. මොකද්ද? විධිමත් හා විධිමත්. කට කතා කියන්නේ විධිමත්ද අවිධිමත්ද? අවිධිමත්. ලිඛිතව යන දේ විධිමත්. පත්තරයක දැම්මොත් විධිමත්. අවිධිමත් කියන්නේ දැන් සමහරලාට අපිට විධිමත් ක්‍රම වලින් ලබා ගන්න බැරි තොරතුරු අවිධිමත් ආකාර ලබා ගන්න. දැන් ඔය CID වගේ දේවල් ගත්තොත් රහස් පරීක්ෂණය. එතකොට ඒ වගේ දේවල් අතර ඒ sannivedana සිදුවෙන්නේ අවිධිමත්. විධිමත්ව කියලා හොයාගන්න බෑ ඒක අපිට. ඒතර බොහෝ ආයතන වල කළමනාකරුවන් අවිධිමත් ආකාරයටයි විධිමත් ආකාරය දෙකටම sannivedanaye භාවිතා වෙනවා. එහෙම නොවුනොත් දැන් ඔයාලා දැකලා ඇති යෝජනා පෙට්ටි. මේක අවිධිමත් ක්‍රමයක්. පුද්ගලයා කැමති නැහැ තමන්ගේ නමින් යෝජනා දෙන්න. අපි කියනවා
ඔයා ඔයාගේ නම නොලිය දෙන්න කියලා අපි දෙනවා. එතකොට කියන්නේ ඒක මොකද්ද? මොන සංනිවේදනයද? අවිධිමත් සංනිවේදනය. පෙත්සම් කියන්නේ අවිධිමත් සංනිවේදනය. පුද්ගලයන් සංඛ්‍යාව මත පදනම් වෙලා අපි කියනවා අභ්‍යන්තර පුද්ගල සංනිවේදනය, අන්තර් පුද්ගල. මේ අභ්‍යන්තර පුද්ගල කියන එකේ මොකද්ද අදහස? පුද්ගලයා තුල සංනිවේදනය වෙනවා. ඔයාලා කියවලා ඔයාලා තේරුම් අරන් ඔයාලා ප්‍රතිචාර දක්වනවා. පොතක් කියවනවා පොතේ අර්ථය තේරුම් ගන්නවා සතුටටපත් වෙනවා. මොකද්ද සංනිවේදනය? අභ්‍යන්තර පුද්ගල සංනිවේදනය. පුද්ගලයා තුල අන්තර් පුද්ගල පුද්ගලයන් අතර ඒක දන්නවනේ. දෙන්නෙක් හෝ තුන් දෙනෙක් හෝ කීප දෙනෙක් අතර. කණ්ඩායම් සංනිවේදනය. කණ්ඩායමක් අතර. දැන් මේ අපි කරන්නේ කණ්ඩායම් සංනිවේදනය. ඒ වගේම සමස්ත සංනිවේදනය. මුළු ලෝකයාටම දැනගන්න පුළුවන් විදිහට සංනිවේදනය දෙනවා අපි. දැන් පත්තරේ දානවා කියන්නේ එතන මොකද්ද? සමස්ත සංනිවේදනය. හ්ම්? එතකොට පාර්ශවීය සංනිවේදනය. මේ අපි සංනිවේදනය කරන අතරතුර අමතර තොරතුරු දෙනවා. ඉඟි බිඟි දෙනවා. ඔක්කොම කියන්නේ නැහැ. සමහරලාට අමතර තොරතුරු වෙන්න පුළුවන්, ඉඟි වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අංග චලනයක් වෙන්න පුළුවන්. දැන් උගන්වද්දී පුතේ අපි විවිධ තියරියට අමතරව අපි ගන්නවා මොනවද උදාහරණ ගන්න. ඒක මොකද්ද එතකොට? දැන් උගන්වද්දී තියරි විතරක් නෙවෙයි කතා කරන්නේ. උදාහරණත් ගන්න. ඒතර මොන සංවේදනයක්ද ඒක? පාර්ශවීය සංනිවේදනය. ප්‍රධාන කාරණයට අමතරව බාහිර කරුණු මගින් මම කියන දේ තහවුරු කරන්න උත්සාහ ගන්නවා. පාර්ශවීය සංනිවේදනය. හ්ම්? දැන් ඔයාලගේ පොතේ මේවා ටිකක් විස්තරාත්මකව තියෙනවා. ඒක නිසා මේ ටික කියව ගන්න. ඇයි සංනිවේදනය ආයතනයට වැදගත්? ආයතනයක සියලුම කාර්යයන් සේවකයන් දැනගන්නේ මොනවෙන්ද? සංනිවේදනය හරහා. පිළිපැදිය යුතු කාර්ය පටිපාටි කියලා තියෙන මේවා වචන විතරක් අඳුර ගන්න. ඔෆිස් එකට ගියාම නම් මේවා අඳුර ගන්න පුළුවන් ආයතනයකට. මේ කාර්ය පටිපාටි කියලා ගත්තම දැන් වැඩක් කරනකොට අනුගමනය කරන්න තියෙන පියවරයන් ටිකක් තියෙනවා. අපි කියන කාර්ය පටිපාටි. වැඩ කරන්න තියෙන ක්‍රමවේද. ක්‍රියාත්මක කළ යුතු ආකාරය. ඒ වගේම අපි අපේක්ෂා කරන මට්ටම. මම අර ඉස්සෙල්ලා කිව්වේ 75ට වැඩියෙන් ගත්තොත් මෙහෙම දෙනවා 50යි 75යි අතර ගත්තොත් මෙහෙම දෙනවා කියලා. ඒවා නිවැරදි කරගන්නේ කොහොමද? ඒ වගේ ආය පිළිබඳ සේවකයෝ දැනුවත් කරන්න ඕනේ. ඒකට මොනවද ඕනේ? sannivedana අවශ්‍යයි. තීරණ ගන්න සහ ඒවා දැනුම් දෙන්න. දැන් අපි ආයතන වල විවිධ තීරණ ගන්නවානේ. දැන් අපේ ආයතන account වල පහක් ඉන්නවා. අපි පහම එකතු වෙලා යම් යම් තීරණ ගන්නවා. මේ තීරණ අරගෙන අපි කාර්ය මණ්ඩලයට දෙන්න ඕනේ. ඒගොල්ලෝ මේවා ක්‍රියාත්මක කරන්න ඒගොල්ලන්ට දැනගන්න සලස්වන්න ඕනේ. කොහොමද සලස්වන්නේ? sannivedana හරහා. අපි දැනගන්න සලස්වනවා කියන sannivedana කරනවා කියන එක. දැන් බස් එක බෝඩ් එක දාලා දෙනවා කියන්නේ sannivedana. ඒකෙන් තමයි අපි අඳුරගන්නේ මේක යන්නේ කොහෙද මොන රූට් එකේද කියලා. ඒ වගේම පුද්ගලයන්ගේ හැසිරීම වෙනස් කරන්න sannivedana වැදගත්. පුද්ගලයන්ගේ හැසිරීම වෙනස් කරන්නත් අපිට sannivedana වැදගත්. ඒ කියන්නේ අපි තොරතුරු දෙනවා, උපදෙස් දෙනවා, විධාන දෙනවා, ඒ වගේ ඒවා. අන්තර් පුද්ගල ක්‍රියාකාරීත්වයට ඉඩ සැලසීම. දැන් ඔයාලා කෑම කන අතරේ කතා කර කර ඉන්නවානේ. මොකක්ද ඒක? අන්තර් පුද්ගල ක්‍රියාකාරීත්වය. ඒවට ඉඩකඩ තියෙන්න ඕනේ. උගන්නන අතරේ කතා කර කර ඉන්නවානේ. අන්තර් පුද්ගල ක්‍රියාකාරීත්වය. පුද්ගලයන් අතර තියෙනවා ක්‍රියාකාරීත්වය. එතකොට සමාජිකයන්ගේ හැසිරීම විවිධ විදියට ව්‍යාපාරයට යොදව ගන්න අවශ්‍ය ඉඩකඩ සලසනවා කළමනාකරන. ඒකට මොනවා හරි මාර්ගෝපදේශ, ක්‍රියාපටිපාටි, නීති රීති, චක්‍රලේඛ හරි මොනවා හරි වෙන්න පුළුවන්. දැන් බලන්න ඔයාලා ඉස්කෝලේ යනකොට ඉස්කෝලේ ගහලා තියෙන කොහොමද දරුවෙක් යන්න ඕනේ කියලා. මොන්නේ කපන්න ඕනේ, ෂර්ට් එක මෙහෙම තියෙන්න ඕනේ, කලිසම මෙහෙම තියෙන්න ඕනේ, ගවුම මෙහෙම තියෙන්න ඕනේ,
ටයි එක මෙහෙම තියෙන්න ඕනේ, බැජ් එක තියෙන්න ඕනේ, සපත්තු මෙහෙම තියෙන්න ඕනේ. මොනවද මේවා? දරුවන්ගේ හැසිරීම තීරණය කරන විවිධ උපදෙස්. ඒතර ඒවා දෙන්නේ කොහොමද ඔයාලට? sannivedanaye හරහා. දෙන්නේ sannivedanaye හරහා. ඒතර මෙන්න මේ වගේ වැදගත්කම් දැන් මෙතන පහක් හතරක් තියෙනවා. පහක් තියෙනවා මේ පිළිබඳ මතක තියාගෙන කතා කරලා. ඵලදායි sannivedanaya හා කාර්යක්ෂම sannivedanaya. මොකද්ද ඵලදායි sannivedanaya කියන්නේ? මම ඉස්සලා කිව්වා. මම සිතූ දේත් මතකද? මා කියූ දේත් ඔබ ලද දේත් ඔබ අවබෝධ කරගත්තු දේත් එකක් වෙන්න ඕනේ. ඒකට මොකද්ද අපි කියන්නේ? සඵලදායි sannivedanaya. දෙවෙනි එක කාර්යක්ෂම sannivedanaya. කාර්යක්ෂම කියන්නේ අපේක්ෂිත අයවැය පරාසය තුළ sannivedanaya කරන්න ඕන. මම වියදම හිතුවා නම් මේ වියදම තුල තමයි මම මේ දේ කරන්න ඕනේ කියලා ඊට වඩා වියදම් වෙන්න බෑ. කාර්යක්ෂම වෙන්නේ එතකොට. පැහැදිලිද? එතකොට තව අපි ඉගෙන ගන්න ඕනේ සඵලදායි sannivedanයට අවශ්‍ය වෙන දේවල් මොනවාද? ද්විපාර්ශ්වීය sannivedanaya. පාර්ශ්ව දෙකක් අතර sannivedanaya සිදු වෙන්න ඕනේ. දෙපැත්තටම යන්න ඕනේ. මම කියන දේට මට ප්‍රතිචාරය ලැබෙන්න ඕනේ. එහෙනම් මම දන්නේ නැහැ වාට තේරුම් ගත්ත දේ. මම ප්‍රශ්න අහන්නේ ඇයි ඔයාලගෙන්? නැත්නම් දුන්නේ මම ඔයාලගෙන් ප්‍රශ්න අහන්නේ. මොන sannivedana අනුකූලවද? තරුෂි මම ඇහෙනව නේද? ළඟපාතක ඉන්නවද? මම ඇහෙනව සඳුනි? තරුෂි මොකද අප්ප වෙලා තියෙන්නේ? මම ඇහෙන්නේ නැද්ද? ඔව් ඇහෙනවා. මොකද්ද මං ඇහුවේ? දැන් මම ඔයාලගෙන් ප්‍රශ්න අහන්නේ ඇයි? මොන කාරණයක් මත පදනම් වෙලාද? මොකද්ද කාරණේ? දීපාර්ශික. දැන් මං කියාගෙන යනකොට ඒක පාර්ශිකයි. දීපාර්ශීය sannivedanayak තියෙන සඵලදායී වෙන්න නම් ප්‍රශ්න ඇහුවම උත්තරයක් තියෙන්න ඕනේ. එතකොට තමයි මට තේරෙන්නේ මේ අහගෙන ඉන්නේ. එහෙම නැත්නම් ඔන් කරලා රටවට යන්නත් පුළුවන් නේ. නේද? ඔන්ලයින් පන්ති අසාර්ථක වෙන්නේ මේ ද්විපාර්ශ්වීය sannivedanය තහවුරු කරගන්න බැරි වුණාම. ෆීඩ්බැක් තියෙන්න ඕනේ. ප්‍රශ්න අහන්න ඕනේ. අන්න දැනෙනවා ඉන්නවා කියලා මෙතන. බොහෝ වෙලාවට පුතේ අපි නිතරම කියනවා අධ්‍යාපනයේදී ප්‍රශ්න අහන්න ඕනේ, ඔයාලා ප්‍රශ්න අහන්න ඕනේ, අපි ප්‍රශ්න අහන්න ඕනේ, නොතේරෙන දේ අහන්න ඕනේ. අපි අමතක කරනවා අපි ඉගෙන ගන්න ජොබ් එකක් කරන්න කියන එක. අපි ඉගෙන ගන්නේ මොකටද ජොබ් එකක් කරන්න. මේ ඊයේ පෙරේදා මට ඔයාලා වගේම දරුවෙක් කතා කළා. ඔයාලට අවුරුදු කිහිපයකට පෙර ඒටි හදාරපු දරුවෙක් දැන් කොළඹ ඉන්නේ. මම කියන ඒවා දැන් හරියට තේරෙනවලු ඒ විදිහටම මම දැන් කියන්නේ ඒගොල්ලන්ට මම කියපු හැමදේම ඇත්ත කියලා දැන් තේරෙනවලු. මම ඒ දවස් දැන් මම දැනුත් කියනනේ ඔයාලට මම මේ කියන දේ තේරෙන්නේ පුතේ අවුරුදු 20 21 පෙන්නට පස්සේ එතකොට ටිකක් පරක්කුයි කියලා මම කියනවානේ. ඒ වගේ අපි මේ ඉන්නකොට අපි දැනගන්න ඕනේ මේකේ අපහැදිලිතා අහගන්න ඕනේ. අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ. එතකොට තමයි අපි මේකේ හිටියා සහ මේකෙන් දෙයක් ගත්තා කියලා හඳුනගන්නේ. දීපාර්ශ්වීය sannivedana. එතකොට යවන්න අදහස් කළ පුද්ගලයාට පණිවිඩය ලැබෙන්න ඕනේ. මං යවුවේ ඒටම ලැබෙන්න ඕනේ. අන්න සඵලදායී වෙන්න. මං ඒට යවුවේ බීට හම්බුනොත් ඒ මගේ වැඩේ කරයිද? එහෙනම් මං හිතුවේ කාටද? ඔහුටම පණිවිඩය යන්න ඕනේ. ඒ වගේම මම යවුවේ ඒට ලැබුණා. ඒට අවබෝධ වුන්නේ නැහැන්න. ඒත් වැඩක් නැහැ නේ පුතේ. ඒට අවබෝධ වෙන්න ඕනේ. ලබන්නා පණිවිඩය අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේම
අවබෝධ කරගෙන නිකන් හිටියත් වැඩක් තියනවද? නැහැ. ක්‍රියා කරන්න ඕන. මං අපේක්ෂා කළ ආකාරයට ඒ දේ ඉටු කරන්න ඕනි. දැන් ඔය බලන්නකො මේක සඵලදායී වෙන්න කොහොම වෙන්න ඕනද කියලා. ඒට යවපු එක ඒ දකින්න ඕනි. ඒට ඒක තේරෙන්න ඕනි. ඒ මං හිතපු විදියට වැඩ කරන්න ඕනි. ඒ තෘප්තිමත් වෙන්න ඕනි, මාත් තෘප්තිමත් වෙන්න ඕනි. යවන්නා සහ ලබන්නා යන දෙපාර්ශ්වයම තෘප්තිමත් වෙන්න ඕනි. බලන්නකො යවන්නා සහ ලබන්නා දෙපාර්ශ්වයම තෘප්තිමත් වෙන්න ඕනි. sannivedanaye පරමාර්ථ ළඟා වෙන්න ඕනේ. ඇයි මම මේ පණිවිඩය යවුවේ? ඒකෙන් මම මොනවද අපේක්ෂා කළේ? ඒ අපේක්ෂා ඉටු වෙන්න ඕනි. sannivedanaye පරමාර්ථ ළඟා වෙන්න ඕනි. ඒක නිසා බලන්න 6යි තියෙන්නේ මේක මතක තියාගන්න. සරලව ගත්තොත් මං අර මගේ පණිවිඩය මොකක්ද? මේ දෙපැත්තටම මේ පණිවිඩය හුවමාරු වෙන්න ඕනේ අවබෝධ කරගන්න නම් මං අදාළ පුද්ගලයාටම යන්න ඕනේ. ඔහු ඒකට තේරුම් ගන්න ඕනේ. ඔහු තේරුම් අරන් වැඩේ කරන්න ඕනේ. වැඩේ ඉටු වෙන්න ඕනේ. ඒ වගේම දෙපැත්තම සතුටු වෙන්න ඕනේ. හරි සරලයි. බලන්න මේ sannivedana ආකෘතිය. මුලින්ම හොඳට බලා ගන්න මම මේක ලොකු කතාවක් මේ ටික කිව්වම මම ආයෙ කතා කරන්න අවශ්‍යත් නැහැ sannivedanaye තුල. අපි sannivedanaye පටන් ගන්න පුතේ යවන්නා තුලින් පටන් ගන්න. යවන්නා තුල. මම නම් පණිවිඩය යවන්නේ මගෙන් තමයි පටන් ගන්න. එතකොට මේ මා තුල මගේ හිතේ තමයි පණිවිඩය හටගන්නේ. තේරෙනවද? හිතේ හටගන්නේ. සිතුවිලි වල. මගේ සිතුවිලි වල හටගත්තු පණිවිඩය ඔයාලට දකින්න පුළුවන්. මගේ සිත තුල හටගත්තු පණිවිඩය ඔයාලට දකින්න බෑ. ඒක හන්ද මම මොකද කරන්නේ මේක සිම්බල් වලට පරිවර්තනය කරනවා. අපි කියනවා ඒක වචන වලට වෙන්න පුළුවන් වාචික වචන වලට, ලිඛිත වචන වලට. දැන් මම මෙතන හදලා තියෙන්නේ ආකෘතිය chart එකකට හරවලා තියෙන්නේ. මගේ හිත තුල තියෙන පණිවිඩය මම මොකද කරන්නේ මම හරවනවා එක එක සිම්බල් වලට සංකේත වලට අපි කියනවා සංකේතකරණය. අපි පන්තියක උගන්වද්දී නම් අංග චලනයකට, ඇක්ෂන් එකකට, මූණේ කිසියම් ඉරියව්වකට, වචන උස්පහත් කිරීමකට, විවිධ දෙයකට හරවලා සංකේත කරලා මම පණිවිඩය හදනවා. සංකේත කළා මට ලැබෙන මොකද්ද පණිවිඩය. පණිවිඩය හදලා මම දෙනවා කාටද? මාධ්‍යකට දෙනවා. මාධ්‍ය කියන්නේ sannivedanaya වාහකටය ලබන්නා වෙත රැගෙන යන යාන්ත්‍රණය. දැන් මේක නම් මාධ්‍ය මොකද්ද? ඔන්ලයින්. WhatsApp sorry මේ WhatsApp එක ඔන්ලයින් Zoom එක ඒ වගේම PowerPoint මාධ්‍ය විදිහට පාවිච්චි කරනවා. Facebook උත් මාධ්‍යයක්. මාධ්‍ය මාගාවට එනකොට මම මේක විසංකේත කරන්න ඕනේ. මේකෙන් තියෙන මේකෙන් තියෙන මේක මට අවබෝධ කරගන්න පුළුවන් මට්ටමට මම මොකද කරන්නේ? මේ සංකේත වලින් තියෙන එක මම ලියලා ගන්න ඕනේ. විසංකේතකරණය කියලා කියනවා. එතකොට විසංකේතකරණය කළාට පස්සේ තමයි මට අවබෝධ වෙන්නේ. එතකොට විසංකේතකරණයයි අවබෝධ කර ගැනීමයි දෙකම කාගාවද තියෙන්නේ? දෙකම කාගාවද තියෙන්නේ? ලබන්නා තුල. එතකොට අපිට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. මේ පියවරයන් තුනම කාගාවද තියෙන්නේ? යවන්නා ළඟ. මේ පියවරයන් දෙක තියෙන්නේ
කවුරු ගාවද? ලබන්නා තුර. මෙන්න මෙතන යවන්නා තුර තව දෙයක් තියෙනවා. සිතුවිලි වල තමයි පණිවිඩය හටගන්නේ. සිතුවිලි වල. සිතුවිලි විදිහ තමයි පණිවිඩය හටගන්නේ. එතකොට මේ ලබන්නා ගාවට ආවට පස්සේ විසංකේතකරණය කරලා ඔහු තේරුම් ගන්නවා. තේරුම් ගන්න එපා. අවබෝධ කර ගන්නවා. එතකොට මෙන්න මේ ටික වෙන්නේ කවුරු ගාවද? ලබන්නා තුල. පැහැදිලිද? මෙන්න මෙතන ඉන්නවා කවුද? මේ ඔක්කොම ටික කවුරු කාගේ පාර්ශ්වෙන්ද වෙන්නේ? යවන්නගේ පාර්ශ්වයෙන්. මෙන්න මේ ටික ඔක්කොමල වෙන්නේ කවුරු පාර්ශ්වයෙන්ද? ලබන්නගේ පාර්ශ්වයෙන්. එතකොට sannivedanaye මූලිකාංග කීයක් තියෙනවද? මූලිකාංග 3යි. මොකද්ද? යවන්නා, මාධ්‍ය සහ ලබන්නා. යවන්නගේ පැත්තේ මොනවද තියෙන්නේ? වෙන්නේ යවන්නගේ හිත තුල මතුවෙන සිතුවිලි හරවනවා සංකේතවලට. සංකේතවලට හැරෙව්වට පස්සේ තමයි පණිවිඩය හැදෙන්නේ. ඒක මාධ්‍යයකට දෙනවා. මාධ්‍යයකට දුන්නම මාධ්‍යෙන් ගෙනිත් දෙනවා ලබන්නාට. ලබන්නාට ලැබුණාට පස්සේ මොකද කරන්නේ? විසංකේත කරනවා. විසංකේත කරලා අවබෝධ කරගන්නවා. අවබෝධ වුණාට පස්සේ මොකද කරන්නේ? දැන් මම විහිළුවක් කළා නම් ඔයාලා ප්‍රතිචාර දක්වනවා, හිනහ වෙනවා. හිත රිදෙන දෙයක් කිව්වනම් අඬනවා. අන්න ප්‍රතිචාරය. ප්‍රතිචාරය. ප්‍රතිචාරයෙන් මේ යවන්නා මොකද ලබා ගන්නේ? ප්‍රතිපෝෂණය. දැන් මම ඔයාලගෙන් ප්‍රශ්නයක් ඇහුවම මම කරුණ කීපයක් හඳුන ගන්නවා. ඔයාලා ටච් එකේ ඉන්නවද කියලා බලා ගන්නවා. ඔයාලට තේරුණාද කියලා බලා ගන්නවා. ඈ? ඔයාලා වැඩ කරන මට්ටම බලා ගන්නවා. මොකද්ද මම කරන්නේ? ප්‍රතිපෝෂණයක් ගන්නවා. ඒ වගේම මේ ක්‍රියාවලිය තුළ මේ ඕනෑම තැනකින් අපි කියන ഘോഷාව, ශබ්ද කියලාත් කියන මේකට. අපි කියනවා ශබ්ද කියලාත් කියනවා. sannivedana බාධාවන් සිද්ධ වෙනවා. ඒකතර මාධ්‍යයේ දෝෂ තියෙන්න පුළුවන් යවන්නගේ පැත්තෙන්. එහෙම නැත්නම් ලබන්නගේ පැත්තෙන් අපි හිතමු යවන්නාගේ හිතේ හටගත්තට සංකේතකරණය කරන්න බැරි වුණොත් දැන් ඔයාලාගේ හිතේ තමයි උත්තරේ තියෙන්නේ. විභාගයට අහනකොට ඔයාලගේ හිතේ තමයි උත්තරේ තියෙන්නේ. ඔයාලට හරියට අකුරු වලට, වචන වලට, ව්‍යාකරණ වලට පෙරලා ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? අර පේපර් එකට ලියන්න පුළුවන්ද? දැන් පණිවිඩය කියන්නේ පේපර් එකට ලියන උත්තරේ. හොඳට අහගන්න මේක. මේක sannivedanaye අතිශය වැදගත්. පේපරේට ලියන උත්තරය තමයි පණිවිඩේ. පණිවිඩය කොහොමද ඔයාලා දෙන්නේ? ඔයාලගේ හිතේ තියෙන උත්තරේ අකුරු වලට පෙරලලා, ව්‍යාකරණ වලට පෙරලලා ගලපලා ඔයා දෙනවා. අන්න පණිවිඩයේ උත්තරේ. දැන් පුතේ හරියට ලියා ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? කාගේද දෝෂේ? පේපරේද? එක්සෑම් හෝල් එකේද? එක්සැමිනර්ගේද? ශාලාධිපතිගේද? නැහැ. මම නිතරම කියනවා මේක ලියන්න පුළුවන් වෙන්න ඕනි. උත්තරේ තියෙන සිතුවිලි වල. දැන් පෙර ලියලා ඉවරලා දෙනවා ශාලාධිපතිට. අන්න මාධ්‍යයා තමයි එක්සැමිනර් ගාවට අරන් යන්නේ ඒක. එතකොට ඒක බලන්නේ මම කියන්නකෝ. මං ඔයාගේ එක කියවනවා. විසංකේත කරනවා. විසංකේත කරලා ඔයාලා ලියලා තියෙන විදිය අනුව. දැන් ඔයාගේ භාෂාවට ලිව්වට ඒක සම්මත භාෂාව නෙවෙයි නේද? මට තේරෙනවද? මම හොඳට මතක තියාගන්න විසංකේත කියන එක. ඔයාගේ භාෂාවෙන් ලිව්වට ඒක සම්මත භාෂාව නුනොත් සම්මත ව්‍යාකරණ නුනොත් අග මුල මැද සම්බන්ධයක් නොතිබුණොත් මට තේරෙනවද? මට තේරෙන්නේ නැහැ. මට තේරෙන්න නම් ඔයා මොකද කරන්න ඕනේ? මේක හරියට සංකේත වලට හරවලා පණිවිඩය ලියන්න ඕනේ. අන්න ඔයා හරියට ලියලා තිබුත් මට තේරෙනවා
ඔයා ලියලා ගලපලන්න තිබ්බොත් මට තේරුම් ගන්න බෑ. ඔයා දන්නවා කියලා. මම තේරුම් ගන්න ඕනේ ඔයා දන්නවා කියන එක පුතේ. විභාගයේදී එක්සෑම් එන පේපරේ බලන එක්කෙනා තේරුම් ගන්න ඕනේ මොකද්ද? ඒ ප්‍රශ්නෙට අහන උත්තරේ ඒ දැනුම ඔයාට තියෙනවා කියලා. මතක තියාගන්න. ඔබේ දැනුමයි පරීක්ෂා කරන්නේ. මේක අතිශය වැදගත්. එහෙනම් මතක තියාගන්න විභාගයකදී අති බහුතරයක් පේස් වෙන්න ෆේල් වෙන්න පළවෙනි සාධකය මොකද්ද? සංකේතකරණය. හිතේ තිබෙන උත්තරේ පේපරේට යන්නේ නැහැ. පිළිතුරට යන්නේ නැහැ. ඒක නිසා මේ sannivedanaya කියන එක බලන්න කොච්චර වටිනවද කියලා. එතකොට මේ ශබ්ද බාධා කියන එක වාගේ පැත්තෙනුත් තියෙනවා කියන්න. මගේ දැන් වා හරියට ලිව්ව මට තේරෙන්නේ නැහැ නේද? මගේ දුර්වලතාවය ඇත්තට මට කියවන්න බෑ මට තේරුම් ගන්න බෑ උපාධිය තිබ්බට. අන්න විසංකේත කරන්නට මගෙන් තියෙන බාධා. පැහැදිලිද? ඒතර මගේ ආකල්පයක් තියෙනවා නෑ මූට දෙන්න හොඳ නෑ මෙයාට දෙන්න හොඳ නෑ කියලා ආකල්පයක් තිබ්බොත් අන්න ඒකත් වැදගත්. ඒතකොට එතනදිත් මේ බාධා මාධ්‍යයේ තියෙන බාධා මාධ්‍යෙන් පේපරයක් නැති වෙනවා. වතුරක් වැටිලා බොඳ වෙනවා. කොළ මගේ හැරෙනවා. ගැලවිලා. අන්න අපිට තියෙන බාධාවන් මේ ශබ්දය ഘോഷාව බාධා කියන ඒවා මාධ්‍ය තුලින් තියෙන්න පුළුවන් කියන්න. යවන්නා තුල තියෙන්න පුළුවන් ලබන්නා තුල තියෙන්න පුළුවන් මේ බාධා ഘോഷා ශබ්ද අවම කරගන්න ඕනි මොකටද? නිවැරදි sannivedanayකට. පැහැදිලිද මං කියවනේ මේ සමස්ත කතාවම මේ තුල තියෙනවා කියලා. සමස්ත කතාවම මේ තුල තියෙනවා. හ්ම් පොත අරන් බලන්න පොතේ මේවා ගොඩාක් විස්තර කරලා තියෙනවා. ඔයාලට පහසුවක් වෙයි දැන් මම මේ කතා කළාට පස්සේ මේක තේරුම් ගන්න. භාෂාමය බාධාන්න බාධා ටික. මට භාෂාව බෑ අක්ෂර වින්‍යාසය වැරදි ව්‍යාකරණ වැරදි ගලප ගන්න බෑ. භාෂාමය බාධා. මනෝවිද්‍යාත්මක බාධා. මම හිතනවා මේ මං වගේ මෙයක් දන්නවා ඇති. මේකේ භාගයක් ලිව්වම ඇති. මනෝවිද්‍යාත්මක බාධා තියෙනවා. බහුතරයකට තියෙන දේවල් කායික බාධා ලියා ගන්න බෑ අත වේවුලනවා රිදෙනවා ඔළුව කැක්කුමයි උණයි ස්ට්‍රෙස් කායික බාධා තියෙනවා භෞතික බාධා තියෙනවා භෞතික පෑන ගිනියන්න අමතක වුණා පැන්සල ගිනියන්න අමතක වුණා කටට ගිනියන්න අමතක වුණා මකනේ ගිනියන්න අමතක වුණා මම මේ ඔයාලගේ දේවල් ගන්නෙ ඔයාලට අවබෝධ වෙන්න එහෙම වුණොත් හන්දා නැත්නම් මට ඕන තරම් සාධක තියෙනවා උදාහරණ තියෙනවා කැල් එක ගෙනියන්න බැරි වුණා. ඔක මටත් වෙලා තියෙන විභාගයේදී. මේවා භෞතික බාධා. ID එක ගෙනියන්න බැරි වුණා. පද්ධති බාධා තියෙනවා. පද්ධතිය තියෙනවා දෝෂ. පද්ධති දෝෂ අපිට හදන්න බෑ. දැන් අපි Zoom එකකින් කරද්දී Zoom එකේ මොන හරි දේවල් තියෙන්න පුළුවන් අඩුපාඩු. ටෙක්නිකල් එරර්ස්. එහෙම අවස්ථා ඕන තරම් අපිට මොන දීලා තියෙනවා. පද්ධති බාධා. ආකල්පමේ බාධා. සිතුවිලි අනුව හිතන විදිය විශ්වාසයන් අනුව ධනාත්මකද ඍණාත්මකද කියන ඒවත් බලපානවා sannivedanayට. ප්‍රජා විද්‍යාත්මක බාධා. සංස්කෘතික වෙනස්කම්, සමාජ තත්ත්ව වෙනස්කම්, සමාජ පසුබිම, ජාතීන් අතර පවතින වෙනස්කම්, වයස් භේදය, ස්ත්‍රී පුරුෂ භේදය මේ වගේම අපි කියන ප්‍රජා විද්‍යාත්මක වෙනස්කම් කියලා. සංවිධානවල sannivedanaya ඇයි පුතේ වැදගත් වෙන්නේ? ආයෙත් අපි ඒකම කියනවා නැවත වරක්. තොරතුරු කළමනාකරණය කරගන්න, විවිධ පාර්ශ්වයන් පොළඹවන්න, අභිප්‍රේරණය කරන්න. අන්න බලන්න මේවා හරි වැදගත් වෙන දේ. ඒතර අභිප්‍රේරණය, sannivedanaya අර අපි කියන්නේ මොකද්ද මේ ගහයි පොත්තයි වගේ. sannivedanaya නැතුව අභිප්‍රේරණය කරන්න බෑ. අභිප්‍රේරණය වෙන්නේ නැහැ sannivedanaya නැති වුණාම. එතකොට සංවිධානයක sannivedana ප්‍රවාහය
ආකාර තුනක් තියෙනවා. පහළට ක්‍රියාත්මක වෙනවා ඉහළ සිට පහළට, පහළ සිට ඉහළට සහ තිරස් sannivedanaya කියලා. මේවා මම ඔය ඉස්සලත් කියලා තියෙනවා. පහළට ක්‍රියාත්මක වෙන්නේ මොන වගේද? ඉහළ නිලධාරියාගේ සිට පහළම සේවකයා දක්වා sannivedanaya වන විදි මෙන්න මේවා තමයි පුතේ උපදෙස් විධාන ලබා දෙන්න, අධ්‍යාපනය දෙන්න, පුහුණුව දෙන්න. දැන් මම මේ කරන්නේ මොනවද? ඉහළ සිට පහළට සේවකයන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කරන්න, මොටිවේට් කරන්න, උපදේශනයට, සේවකයන්ට අනතුරු ඇඟවන්න, වෝනින් කරන්න, සේවකයන් අගය කරන්න. පැහැදිලිද? මෙන්න පහළට මේවා අපි නිතරම කතා කරන හන්ද ඔයාලට අපහසු නැති හන්ද තමයි මම ටිකක් ස්පීඩ් ගියේ. ඒ වගේ ඉහළට යන ක්‍රමයන් තියෙනවා. ඉල්ලීම් දෙන්න, අරක දෙන්න, මේක දෙන්න, උසස් වීම් දෙන්න කියලා ඉල්ලීම් යන්නේ කොහේ ඉඳන් කොහාටද? පහළ සිට ඉහළට. ඇප්ලිකේෂන් දානවා ඔයාලා. ඒකත් පහළ සිට ඉහළට. විභාගයට ඇප්ලිකේෂන් දාන්නේ. අභියාචනා දානවා. විභාගේ දාගන්න බැරි වුණා නියමිත දවසට. හැබැයි සල්ලි ගෙව්වා. ලියුමක් ලියනවා අනේ මං ගැන අනුකම්පා කරන්න. මට මේ වෙලාවට දාගන්න බැරි වුණා. බඩේ අමාරුව හැදිලා තිබ්බා, ඔළුවේ අමාරුව හැදිලා තිබ්බා. ඒක හන්ද මේක මං ගැන අනුකම්පා කරලා විභාගෙට ඉන්න ඉඩ දෙන්න කියලා ඉල්ලුවොත් ඒක මොකද්ද? අභියාචනය. අභියාචනය. මේ ඊයේ පෙරේද දවසක කවුරු හරි මට මතක නැහැ කවුද කියලා දරුවෙක්ගේ අම්මා කතා කළා. විභාග ගාස්තු ගෙවන්න වෙනවා. ඒක නිසා පන්ති ගාස්තු මේ සතිය දෙන්න බෑ, කමක් නැති කියලා. මම කමක් නැහැ කියලා. මොකක්ද ඒක? අභියාචනය. මේවා අපි අවස්ථා අනුව මතක තියාගත්තම ලේසියි. ආයතනයේ විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරන්න. මේ දෙකම එක හා සමානයි, දෙවිදියක් කියලා ගන්නත් පුළුවන්. දැන් අපි මම පළාත් සභාවෙන් ඇවිල්ලා කොහේ ආයතනයකට ගිහිල්ලා මම කතා කරනවා. ඒතර මම මොකද කරන්නේ? ඒකකයක් හෝ අංශයක් නියෝජනය කරනවා. දැන් ඔයාලා බලන රට වෙනුවෙන් දූත පිරිස් ගිහිල්ලා විවිධ රටවල් වල ගිහිල්ලා රාජතාන්ත්‍රික සබඳතාවලට සම්බන්ධ වෙන මොනවද මේවා? රටක් නියෝජනය කරනවා. sannivedana අවශ්‍යයි. පැමිණිල්ලක් කරන්න. යෝජනාවක් ඉදිරිපත් කරන්න. මේ මොනවද? ඉහළට ක්‍රියාත්මක වන sannivedana. පොඩ්ඩක් මේක කියව ගන්න. හරස් අතට වෙන්න පුළුවන්. මේ හරස් තිරස් කියන්නේ සමාන්තර සේවකයන්. මං හා සමාන මට්ටමේ කළමනාකරුවන් සමග අදහස් හුවමාරු කර ගැනීම, තොරතුරු හුවමාරුව, තිරස් sannivedanaya, සාකච්ඡා පවත්වනවා, දෙපාර්තමේන්තු හා අංශ අතර සම්බන්ධීකරණයක් වෙනවා, ගැටුම් නිරාකරණය කරන්න. මං අහන මගේ යාළුවගේ මචං මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, මේකට මොකද්ද සුදුසු ක්‍රියාමාර්ගය? මට නොතේරෙනවා නම් මං අහන උපදෙස්. ගැටලු විසඳන්න, සාකච්ඡා කරන උපදෙස් ලබා දීමට, ලබා ගැනීමට මම වෙන කෙනෙකුට, මගේ සමාන කෙනෙකුට මම උපදෙසක් දෙනවා. මම මගේ සමාන කෙනෙක්ගෙන් උපදෙසක් ලබා ගන්නවා. ඒ වගේ ඒවා. සමාජීය හා මානසික සහාය. බලන්න පුතේ, සමහරලා අර ප්‍රෙෂර් එකේ ඉන්න වෙලාවක යාළුවෙක් එක කතා කළාම විහිළුවක් තහලුවක් කරලා මොකද වෙන්නේ? ස්ට්‍රෙස් එක, ඒ ප්‍රෙෂර් එක පහ වෙලා යනවා. එතකොට සමාජීය සහ මානසික සහාය ලබා ගන්න පුළුවන්. පැහැදිලි නේද? එතකොට මේවා දැන් අපි ආකාර තුනක් කිව්වා. පහළ සිට ඉහළ සිට පහළට, පහළ සිට ඉහළට සහ තිරස් sannivedanaya කියලා. මේවා ටිකක් කියව ගන්න. මේවා ටිකක් ෆැමිලිය දේවල් වලට. sannivedanaya ප්‍රතිලාභ තියෙනවා සංවිධානයක. ව්‍යාපාරයට විවිධ පුද්ගලයන් සමග සඵලදායි sannivedanaya පවත්වා ගන්න අපිට sannivedanaya හරි වැදගත් වෙනවා. සඵලදායීව ගැටලු निराකරණය කරගන්න, මට තිබෙන ප්‍රශ්න අවම කරගන්න, ව්‍යාපාරයේ වෘත්තීය ප්‍රතිරූප ඉහළ දක්වන. බලන්නකො ඔය channel වලින් නිතරම ඇඩ්වර්ටයිස්මන්ට් දානවා කියන්නේ මොකද්ද? ප්‍රතිරූපේ ඉහළ දක්වනවා. අපි මේ සම්මාන වලදී සම්මාන මෙච්චර ගත්තා. ප්‍රවෘත්ති වාර්තාකරණේ මම තමයි එක කියලා කියනවා. සම්මාන ගත්තා කියලා මොකද්ද මේ කරන්නේ? වෘත්තීය ප්‍රතිරූප ඉහළ නංව ගන්නවා. එතකොට සේවකයන් අභිප්‍රේරණය කරන sannivedanaya අවශ්‍යයි. අභිප්‍රේරණය තුලින් තමයි ආයතනයේ ඵලදායීතාවය ඉහළ යන්නේ. ආයතනයේ ඵලදායීතාවය ඉහළ යන්න සේවකයන් අභිප්‍රේරණය වෙන්න ඕනේ. සේවකයන් අභිප්‍රේරණය වෙන්නේ මොනවෙන්ද?
sannivedanaය තුල. ඒ වගේම සංවිධානයේ විනිවිදභාවය. මම වැඩ කරන්නේ මෙහෙමයි කියලා මහ ජනතාව දැනගන්න ඕනේ. මගේ පාරිභෝගිකය දැනගන්න ඕනේ. ඒ සඳහා මට sannivedanaය වැදගත්. විශ්වාසය පැහැදීම ඉහළ ලංව ගන්න. ඒ වගේම සමාජයේ ක්‍රියාකාරීත්වය සුමටව පවත්වාගෙන යන්න. සුමටව කියන්නේ බාධාවකින් තොරව ගලාගෙන යන්න මොනවද තියෙන්න ඕනේ? sannivedanaය තියෙන්න ඕනේ. ඉතින් මේවා පොඩ්ඩක් දෙතුන් වතාවක් කියව ගන්න. sannivedana නිපුණතා. අන්තර් පුද්ගල නිපුණතා. මෙන්න මේවා තියෙන්න ඕනේ. දැන් අපි sannivedanaය දෙද්දී පුද්ගලයන් අතර කටයුතු කරද්දී නිපුණතා තියෙන්න ඕනේ. හැමෝටම පුතේ මේ දේ කරන්න බෑ. හැමෝටම මේ දේ කරන්න බෑ. දැන් උදාහරණයක් ගත්තොත් මම මගේ උමනාවකට හරි වැඩකට හරි මම කතා කළොත් කලාතුරකට පස්සේ මගේ sannivedanaයේදී මම මුලින්ම කරන්නේ එයා මට දැන් කාලයකට පස්සේ කතා කරලා උදව්වක් ඉල්ලුවොත් ඌ බනිනවනේ මට. එතකොට මොකද අමාරුවක වැටෙන්න ඕනේ මාව මතක් කරගෙන කියලා දොස් කියන්න පුළුවන්. හැබැයි මම එයා එහෙම නොවන මට්ටමට පත් කරනවා ඉස්සෙල්ලා. ඒ මගේ දක්ෂතා නිපුණතා. හොඳට මතක තියාගන්න පුතේ පළවෙනි එක සවන් දීමේ නිපුණතාවයක් තියෙනවා. අධ්‍යාපනයේදී වැදගත්ම දේ මොකද්ද? සවන් දීමේ නිපුණතාවය. හොඳ sannivedanayak වෙන්න නම් මේක තියෙන්න ඕනේ. ඉදිරිපත් කිරීමේ නිපුණතාව දැන් මම කිව්වනේ. ලියන්න පුළුවන් වෙන්න ඕනේ, කියවන්න පුළුවන් වෙන්න ඕනේ, කියන්න පුළුවන් වෙන්න ඕනේ, ඉදිරිපත් කිරීමේ නිපුණතාව. දක්ෂ වෙන්න ඕනේ. ලියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේක නුපුණතා නෙවෙයි නිපුණතා. පුද්ගල නිපුණතා. පුද්ගලයන්ගේ දක්ෂතාවත් ඕන තරම් තියෙනවා නේද? ඇති බාධා මම මේවා ඉස්සෙල්ලත් කිව්වනේ පුතේ නේද? මනෝමය බාධා, භාෂාමය බාධා, කායික බාධා, භෞතික බාධා, පද්ධති බාධා, ආකල්පමය බාධා, ප්‍රජා විද්‍යාත්මක බාධා මම මේ ටික ඉස්සෙල්ලා කිව්වා. බාධක මග හැරගන්නේ කොහොමද? මන්න හරි වැදගත්. අපි වැඩේ කරන්න පෙර පැහැදිලි අරමුණක් තියෙන්න ඕනේ. මං අරමුණ පැහැදිලිව හදා ගන්න ඕනේ. මෙන්න මේ දේ තමයි මං කරන්නේ. මෙහෙම කළොත් තමයි මට ගොඩ යන්න පුළුවන්. අරමුණ පැහැදිලි වෙන්න ඕනේ. අපි කියනවානේ සාමාන්‍යයෙන් සැලසුම් කරන්නේදී අරමුණු ස්ථාපිත කරන්න කියලා. මේක සැලසුම් පියවරේ වැඩක්. සූදානම් වෙන්න කාලය දැන් අපි අයින්න ඕනතරම් ලෙක්චර් එකකට සූදානම් වෙනවා. දැන් මමත් මේක හදාගත්තේ පුතේ මම මෙහෙම දෙනකොට වාට ලස්සනයි මේක. මම අර වර්ඩ් එකම මෙහෙම දානවට වඩා මෙහෙම ටිකක් අපි කියන්නේ මේක අර මොනවාද ඇනිමේෂන් දාලා මෙහෙම එනකොට පොඩ්ඩක් පොඩි ටච් එකක් තියෙනවා. සූදානම් වෙන්න ඕනේ. ඒ වගේම දැන් මේ අනිත් එක ඔයාලගේ පොතේ තියෙන එක මේ වගේ කෙටි කරලා ගන්න මම ලොකු සූදානමක් තියෙන්න ඕනේ. වාචික sannivedana සුදුසු සැකසම හොඳට මතක තියාගන්න පුතේ ලිඛිත sannivedana වගේ නෙවෙයි වාචික sannivedana. ඇයි? ගියනවන ඇතුම් ලවවත් ගන්න බෑ කියන වචනේ පිට වුණාට පස්සේ පිට වුණාම තමයි. ආයි සොරි කියන්න විතරයි වෙන්නේ. හොඳට මතක තියාගන්න වාචික sannivedanයේදී සුදුසු සැකස්ම තෝරගන්න ඕනේ. අවශ්‍ය නම් බාහිර පාර්ශ්වයන්ගේ උපකාර අපිත් ගන්නවා පුතේ. මේ Zoom එකේ අවුල් වුණාම WhatsApp එක අවුල් වුණාම Word මේ PowerPoint එක හදා ගන්නකොට ගන්න උපදෙස්. උපකාර. වාචික සංවේදී පණිවිඩයට නිවැරදිව හඬ භාවිතා කිරීම. අර මං කිව්වේ අපි ගන්නද්දී අපේ ස්වරයේ එක ආකාරම නැහැනේ. දැන් ලෝ ස්වර ගන්නද්දී බලන්න සමහර ලාට අර උස් පහත් වෙන ස්වරයන් තියෙනවා. ඒ පණිවිඩය නිවැරදිව දෙන්න තමයි අපි දැන් සමහරට කියාගෙන ගිහිල්ලා නවත්තනවා. ඒ විවිධ දේවල් අපි කරන්නේ ඇයි? මේ sannivedanaye හරියට දෙන්න. ලබන්නට තියෙන පුළුවන් ගැටලු අපි හඳුනා ගන්න ඕනේ. මේ sannivedanaye සකස් කරද්දී අපි මෙහෙම සකස් කරන්නේ ලැබෙන එක්කිනාට තිබෙන ගැටලු අඩු කර ගන්න. ඒක එයා හඳුනා ගන්න ඕනේ. මම ඔයාව රීඩ් කරන්න ඕනේ ඉස්සෙල්ලා කියවන්න ඕනේ. ඒ වගේම ශ්‍රවණය ඇහුම්කන් දීමේ නිපුණතාවය වර්ධනය කරන්න ඕනේ. මේ sannivedana බාධා බහුතරයක් දැන් ඉන්නවා මේක අහන්නේ. කියන්න හදනවා මෙයා කියන්න හදන මේක තමයි කියලා හිතාගෙන ඇක්ෂන් ගන්නවා. හැබැයි ඒක නිවැරදි නෑ. නිවැරදි මාධ්‍ය තෝරගන්න ඕනේ. මතක තියාගන්න පුතේ මාධ්‍ය නිවැරදි වෙන්න ඕනේ. නැත්නම් අපි අර ඉස්සෙල්ලා කතා කළා වගේ මාධ්‍ය දෝෂ එනවා.
මාධ්‍යයේ තියෙන ගැටලු මතුවෙනවා. මාධ්‍ය නිවැරදිව තෝරගන්න ඕනේ. සේවකයන් අපි පුහුණු කරන්න ඕනේ sannivedana කුසලතා. දැන් මමලා දාලා තියෙන මගේ කාර්යාලයට ව්‍යාකරණ සහ අක්ෂර වින්‍යාසය පිළිබඳ ප්‍රෝග්‍රෑම් එක. ඇයි මගේ වගකීම මගේ සේවකයන්ගේ sannivedana නිපුණතා හදාගන්න. පරිපූර්ණ sannivedanaya සිදු කිරීමට පෙර පුහුණු වීමක් සිදු කිරීම. දැන් ඔයාලා විභාගේ ලියලා පුරුදු වෙනවා කියන්නේ අන්න ඒක. පේපර්ස් වල ලියන්නේ ඇයි? ඔයා දන්නවා කියලා පෙන්වන්න එපා පුතේ. දැනගත්තට වැඩක් නැහැ. දන්නවා කියලා පෙන්වන්න වෙන්නේ ලියලා. එහෙනම් ලියලා හුරු වෙන්න ඕනේ. පෙර පුහුණු වීම තියෙන්න ඕනේ. පැහැදිලිද? මේ ආකාරවලට දැන් ඔයාලගේ දැන් අපි දන්නනේ පුතේ ඔයාලගේ sannivedana දුර්වලතා තියෙනවා කියලා. ඒවා මග හරව ගන්න පුළුවන් මේ ආකාරයට කටයුතු කළා. විවිධ sannivedana ක්‍රම තියෙනවා. ඒකෙදි වැදගත් වෙනවා අවශ්‍යතාවයට අදාළතාවය. නිසි sannivedana මෙවලම් පාවිච්චි කරන්න ඕනි. දැන් මමත් මේ විවිධ මෙවල දැන් මම පන්තියට ආවනම් white board එකක් තමට පුළුවන් පව මේ මොනවාද මල්ටිමීටරයක් මල්ටිමීඩියා එකක් ලැප් එකක් සවුන්ඩ්ස් මේ ගොඩක් දේවල් පුළුවන්. නම්‍යශීලීභාවය මගේ වරද මම අඳුන ගන්න නිවැරදි කරගන්න වැඩි දියුණු කරගන්න මට නම්‍යශීලීභාවයක් තියෙන්න ඕනේ. නිවැරදි සහ සම්පූර්ණ වෙන්න ඕනේ. නිවැරදි වෙන්න ඕනේ. අඩුපාඩු වලින් තොර වෙන්න ඕනේ. සම්පූර්ණ වෙන්න ඕනේ. වර්තමානයට ගැලපෙන තොරතුරු කාලෝචිත තොරතුරු මම පාවිච්චි කරන්න ඕනේ. දැන් අපි උගන්වද්දි බලන්න කොච්චර උදාහරණ ගන්නවද කියලා අතීතයේ සිට වර්තමානයේ දක්වාම ගන්නවා. අතීතයේ සිට වර්තමානයේ දක්වාම තොරතුරු ගන්න ඇයි? ඒක පැහැදිලි කරවන්න. අර්ථය ප්‍රකාශ කිරීමේදී සඵලදායී වීම. මේක බහුතරයකට බැරි දෙයක් මේක. අපි ඉගෙනගෙන තියෙන පුතේ මාතෘකාව ඉගෙන ගත්තොත් පාඩමෙන් භාගයක් ඉගෙනගෙන ඉවරයි කියලා. පැහැදිලිද? අර්ථය ප්‍රකාශ කිරීමේදී සඵලදායී වෙන්න ඕනේ අපි. ප්‍රතිපෝෂණය ලබා දෙන්න. දැන් මම කියනවනේ ඒක නම් හරිම අඩුයි නේද? ප්‍රශ්නයක් ඇහුවට උත්තරයක් නැහැ කියන්නේ ප්‍රතිපෝෂණය අඩුයි. ප්‍රතිපෝෂණය අඩුයි. ප්‍රශ්න අහන්න ඕනේ ප්‍රතිපෝෂණය. ඒ වගේම සුදුසු පුද්ගලයන් වෙත යොමු කරන්න ඕනේ. අපි sannivedanaයේදී අපි හැමෝටම හැම විදියකින්ම ඉදිරිපත් කරලා වැඩක් නැහැ. ඒ පුද්ගලයාට වෙනස් ක්‍රම. සුදුසු පුද්ගලයන් වෙත යොමු කිරීමක් වැදගත්. පිරිවැය සඵලදායී වෙන්න ඕනේ. පැහැදිලිද? පිරිවැය සඵලදායී වෙන්න ඕනේ. එතකොට මේ අද දවසේ ප්‍රධාන මාතෘකා දෙකක් කතා කළා. පොඩි වේගයක් තියෙන්නත් පුළුවන්. හැබැයි පුතේ මේක අපිට ඇඟට දැනෙන දෙයක්. හැමදාම භාවිතා වන දෙයක්. මේක හොඳ ලස්සන මාතෘකා දෙකක්. ඒක නිසා මේක නැවත කියවන නැවත අහන මම මේක ඔයාලට එවනවා. මතක තියාගන්න කියවන තරමට ළඟ ඉන්න යාළුවත් එක්ක නෙවෙයි පොතපත කියවන තරමටම ඔයාලා සන්නද්ධ වෙනවා. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඒක හන්දා වැඩිපුර කියවන්න, වැඩිපුර උත්තර ලියන්න. සන්නද්ධ වුණොත් තමයි හොඳ ප්‍රතිඵලයක් එන්නේ. මතක තියාගන්න. ඉස්සරහට ගිහිල්ලා හැරිලා බලලා දුක් වෙන්න, දෝමනස්ස වෙන්න ඉඩ තියන්න එපා. මේ කාලය උපරිමයෙන් පාවිච්චි කරන්න. මොනවද තියෙන ප්‍රශ්න සඳුනේ තරුසි? ප්‍රශ්න නැහැ කියන කාරණා දෙකක් හඳුනා ගන්න පුළුවන්. එකක් මෙලෝදියක් තේරුන්නේ නැහැ. එක්ක හොඳටම තේරුණා. මම මොකද්ද මේකෙන් ගන්නෙ? කමක් නැහැ. හරි. එහෙනම් අපි අදට නවත්තමු. සඳුනේම පැය දෙකමාරකට වඩා ලැහැත් වෙලා හිටියා. එහෙමනම් මේක නැවත කියවන්න පුතේ. නැවත කියවන්න. කියවන තරමට ඔබ දිනුම් අධ්‍යයනය කරන තරමට ඔබ දිනුම්. එහෙමනම් අද දවසට මම නතර කරනවා. සියලු දෙනාට සුබ දවසක් වේවා.